නැටුම් ඩාන්සින් ෆීල්ඩ් එකෙන් තමයි මම මේකට ආවේ වෙස් නර්තන ශිල්පියෙක් විදියට. මම කොමර්ස් කරේ. හැබැයි කොමර්ස් කළත් මම මේක අතහැරියේ නෑ. මොකද මං හිටියේ වෙන පොඩි වෙනම මයින්ඩ් එකකුත් තිබ්බා අයියේ. දැන් අර මං වගේ පුද්ගලයෙක් එතනට ආවම මිනිස්සු පොඩ්ඩක් මේක ඌමනාවෙන් පොඩ්ඩක් බලන්න ගත්තා. ඒ ක්වොලිටිය තමයි අයියේ මෙතනට ඕනේ. එතකොට ඔයාගේ ප්‍රශ්නෙට මේ ඒ උදාහරණයෙන් උත්තරයක් දුන්නොත් අයියේ මේකේ මිනිස්සු ඉන්නවා. අර දැන් මම මේක කරන ආපෝ ඔයා එහෙමද? අංගන තල මැද දිලෙන පුන් සඳ වටට ඇඳි සුදු උඩුවියන් අෂ්ටක කියලා අෂ්ටක අහලා එහෙම කලන්තේ දාලා වැටෙන්නේ නැහැ. උතන පොඩි විද්‍යාත්මක කාරණාවක් තියෙන සබ් ප්‍රැක්ටිකල් කාරණාවක් උතන තියෙන්නේ මෙන්න මේමයි. කලන්තේ දාන්නේ නැත්තේ නෑයි දානවා. හරිද? මිනිස්සු මේක අර බඩ වියතට කරගෙන අර පොතක් පාඩම් කරලා කවි දෙක තුනක් පාඩම් කරලා මේක මෙහෙමයි කියලා ඉගෙනගෙන රුපියල් 10 15000ට අෂ්ටක කියන මිනිස්සු ඉන්නවා. ඇත්තටම මේ වෙද්දි ෆීල්ඩ් එක තුල හරියටම මේ දේ කරනවද? නැත්නම් යන්තම් සන්තම් මේක කරලා වැඩේ ෂේප් කරලා දානවා. අයිබෝවන් අද අපි ලෑස්තින් තව ලස්සන කතාබහකට අලුත් කතාබහකට අලුත් කියන වචනය ඇතුළේම තියෙනවා වෙනසක්. තමන් ඉන්න ෆීල්ඩ් එක ඇතුලේ අලුත් දෙයක් කරන කෙනෙක්, තමන් ඉන්න ශේෂ්ත්‍රය ඇතුලේ වෙනස් දෙයක් කරන කෙනෙක් එයා කැපී පේනවා. මේ අද කතාබහට එකතු කරගන්න කෙනා තමන්ගේ ෆීල්ඩ් එක ඇතුලේ කැපී පෙනෙන කෙනෙක් මෙයාගේ ආගමනයම මේ ශේෂ්ත්‍රයට වෙනසක් ගෙනාවා, අලුත් බවක් ගෙනාවා. හැමදෙනාම මේ ෆීල්ඩ් එක ගැන හොයන්න පටන් ගන්න තැනට තමන්ගේ ෆීල්ඩ් එක අලුත් කරන්න මේ කරන්න හැකියාව ලැබුණා. සෝෂල් මීඩියා ඇතුලේ නම් මොහු අතිශය ජනප්‍රියයි. හැමදෙනාම කතා බහ කරන කෙනෙක්. සෝෂල් මීඩියා ඇතුලේ හඳුනා ගන්න නමින් මම ඔහුව හඳුන්වන දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. පුංචිකප මහත්තයා. අයිබන් පුංචිකප මහත්තයා. අයිබෝන්. දැන් මුළු ලංකාවම දන්නේ ලෝකෙම දන්නේ පුංචිකප මහත්තයා කියලා. ඇත්තටම කියන්නේ මොකද්ද හරිම නම? අයියේ මං නුවන්ත අල්විස්. නුවන්ත අල්විස්. පුංචිකප මහත්තයා කියලා හැමෝම දන්නේ. හින්දා අපි එතනින්ම කතාව අරගෙන යමු. නුවන්ත කොහෙද? පදිංචිය ගෙවල් දොරවල් කොහෙද? අම්මා තාත්තා මේ පොඩ පවුලේ විස්තර දිග අරගෙන අපි කතාව ඉස්සරහට යමු. අයිය මම පානදුරේ ඉන්නේ. පානදුරේ දැන්ට විවාහක තරුණෙක් මට පුංචි දුවෙක් ඉන්නවා. ඉතින් අම්මා තාත්තා තාම ඉන්නවා. තාත්තා නම් දැන් රට ගිහිල්ලා ඇවිල්ලා දැන් ඊට අවුරුදු 5කට විතර කලින් තාමයි ලංකාවේ නැවතිච්ච පාර එහෙමම තමයි. මට මල්ලි කෙනෙක් ඉන්නවා. ඉතින් මගේ අධ්‍යාපනය ලබන්නේ මම පානදුර රාජකීය විද්‍යාලයෙන්. මගේ පළවෙනි ස්කූලයක් තිබ්බා අයියේ. මම එක වසරේ වෙනකන් ගියේ හොරණ ගොඩකානේ තක්ෂිලාවේ රයිට්. ඊට පස්සේ මම පානදුරට එනවා දෙක වසරේදී. ඒ පටන් ගත්ත ගමන ඉගෙනීම ඉවර වෙන්නේ A-levels වලින්. එතනින් එහාට මේ අද පුටුව දක්වා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් පාසල් කාලේ නර්තන විෂයෙම හදාarලාද මේ ශේෂ්ත්‍රෙන්නේ කොහොමද මේ? ඔව් අයියේ මම 2006 ඉඳන් අර තෝරාගන්න ඉන්නේ පොඩි විෂය කාණ්ඩයක්. මොකක්ද ඔයා කැමති කියලා. එතකොට එතනදී ඉතින් මම තීරණය කරා එක මගේ නටන එක පොඩ්ඩක් ඇඟේ තිබ්බ පොඩි කාලේ ඉඳන්ම බෙරපදේ ආස නිසා මම ඉතින් එක පයින්ම තෝරගත්තා. අම්මලන් කැමති නෑ මේ කොල්ලෝ නටනවද මොකද ඕකාරිය යනවද එහෙම කියලා. නෑ නටන්න ඕනි කියලා හිතුණ 2006 ආරම්භ කරපු එක තමයි අයියේ මේ පුටුවට එනකන් අද ආවේ. දැන් මේ පුටුවට එනවා කියන්නේ ලේසි පහසු නෑ. මේ පුටුවට එන්නෙම ඔයා වෙනස් වෙනදානේ. සාමාන්‍යයෙන් මේ දැන් මගුල් ගෙදරක අෂ්ටක කියන මගුල් ගෙදරක චාරිත්‍ර ටික කරන කෙනා කියන්නේ අතිශය බරදුර වක්කීමක් තියෙන කෙනෙක්. දැන් අපිට එකපාරට මේ ගැන කියද්දි මතක් වෙනම වැඩිහිටි රූපය සහ පරිණත ටිකක් වයසේ මුහුකුරා ගිය අර ගාම්භීර පෙනුමක් තියෙන එහෙම කෙනෙක්. හැබැයි දැන් ඔයා දිහා බැලුවම මේකේ හාත්පසෙම වෙනස්. මේ කතාවේ වෙනස් තැනක තියෙන්නේ. අර වැඩිහිටි පෙනුම වෙනුවට හිරිමල් භද්‍රය වුණේ. තරුණෙක්, කඩවසම් තරුණෙක්. සහ තාම මේ ජීවිතයේ බොහෝ දේවල් එක්ක මේ හැලහැප්පීම් කරන්න පුළුවන් හොඳ ජවයක් තියෙන කෙනෙක්. අර ගාම්භීර පෙනුම නැත්තේ නෑ. ඒක හැමම තියෙනවා. හැබැයි තරුණෙක් අෂ්ටක කියන තැනක මගුල්ගේක මේ ප්‍රධානම චාරිත්‍ර කරන තැනක මේ කලුත් දෙයන්නේ කොහොමද හිතුවේ මෙතෙන්ට එන්න ඕනේ කියලා. එමේ හිත හදාගත්තේ කොහොමද මෙතෙන්ට එන්න ඕනේ කියලා යෝජනාවාවේ කාගෙන්ද ඔයාටම හිතුණත් මොකක්ද උනේ? අයියේ ලොකු කතාවක් ඔය දිගහැරගත්තේ රයිට්. පොඩ්ඩක් අතීතයට ගියොත් අයියේ මම නැටුම් ඩාන්සින් ෆීල්ඩ් එකෙන් තමයි මම මේකට ආවේ වෙස් නර්තන ශිල්පියෙක් විදියට. ඉතින් ඒ 2009 පටන් ගත්ත වෙස් නර්තන ශිල්පියා ඉතින් වෙඩින්ග්ස් වලට ගියා අයියේ. හරි ආස ෆීල්ඩ් එකක්. ඉතින් මුලින්ම අතට රුපියල් 1000ක් 2000ක් හම්බ කරගත්තේ මේ ෆීල්ඩ් එකෙන්. පුද්ගලයෙක් විදියට සල්ලි ආවේ එතනින්. ඉතින් ආසයි තුනා ඒ කාලෙම ඉගෙනත් ගත්තා. නැත්තේ නෑ මම කොමර්ස් කරේ ආර්ට් නෙමෙයි. හැබැයි A-levels ආර්ට් නෙමෙයි කරේ. මම කොමර්ස් කරේ. හැබැයි කොමර්ස් කළත් මම මේක අතහැරියේ නෑ. මොකද මං හිටියේ වෙන පොඩි වෙනම මයින්ඩ් එකකුත් තිබ්බා අයියේ. පොඩි බිස්නස් මයින්ඩ් එකකුත් හිටියේ නිසා. ඉතින් ඒ ගමනත් එක්කයි වෙඩින් ෆීල්ඩ් එකට ඇඳුනා මම ඒ කාලේ ඉඳන්ම. ඉතින් හරි ලස්සන කලාවක් අයියේ මේක. මේක සුන්දර වූ ලස්සන කලාවක්. ඉතින් ඒ ලස්සන කලාවත් එක්කයි මේ වැඩේ කරන් යද්දි මම ආස කරන තැනක් තමයි අයියේ හිතන්නකෝ දැන්
මනුස්සෙක් බඳිනවා කියන එක මේ ලංකාවේ තියෙන වෙනම තැනක්නේ. ඒක වෙනම තැනක්. එතකොට වක්‍රාකාරව මම එතන ලස්සන කරලා තියෙනවා වෙස් නැට්වර්ක් විදියට. කවි ටිකක් කියලා බෙර ටිකක් ගහලා මිනිස්සුන්ට අයියේ හිත පිනවනවා කියන්නේ ඒක වෙනම එකක්. එතකොට දැන් ඔතනදී තව අප්ඩේට් ලෙවල් එකක් තමයි අයියේ ඔය අෂ්ටක කියන තැන. එතනට එන හැමෝටම බෑ අයියේ. එතන සුදුසුකම් ටිකක් තියෙනවනේ අනිවාර්යෙන්. මොකද වෙන්නේ කියලා ලොකු කතාවක් ඒක. ඉතින් අෂ්ටක කියන්න මට හිතුණා මටත් පුළුවන් මේ වැඩේ කියලා. මොකද ඒ කාලේ නම් පොඩක් කටකාර චරිතයක් නිසා පොඩක් අම්මල දාත්තලා කියපු දේවල් එක කටකාර චරිතයක් නිසා මට හිතුණා මේක මට හොඳයි මට කරන්න පුළුවන් වැඩක් කියලා. ඉතින් මම මේක පටන් ගන්න හදනකොට තිබ්බයි පොඩි දේවල් ටිකක්. ඒක එහෙම පටන් ගන්න බෑ කියලා හිතුණා ඒ කාලේ. ඒ කියන්නේ එහෙම පටන් ගන්න බෑයි. ඒක තියෙන සුදුසුකම් ටිකක්. හැම කෙනෙක්ටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. එතකොට අයියේ ඒකේ සුදුසුකම් ටිකක් තියෙන්න ඕනේ. එයා විවාහක තරුණයෙක් වෙන්න ඕනේ අනිවාර්යෙන්. දරු මල්ලෝ ඉන්න ඕනේ. ඒක නම් ජීව විද්‍යා කාරණාවක්. විවාහක වෙලා තියෙන බෑ. තව දෙන්නෙක් බඳින්න ඕකනේ පළවෙනි කාරණාව. ඒතකොට ඉතින් අර එයාට දරු මල්ලෝ ඉන්න කාරණාව ජීව විද්‍යාත්මක කාරණාවක් වුණාට ඒක එතනට ඇඳෙන්නේ අර පොඩක් සක්සස් ලයිෆ් එකක් කියන්නේ ඕකනේ. ඒතකොට සක්සස් ලයිෆ් එක මිනිස්සෙක් තව දෙන්නෙක්ට ආශිර්වාද කරන්න පුළුවන් කියන තැන තමයි ඔකේ ප්‍රධාන දේවල් ටික. ඉතින් දරුවෙක් හම් වෙන්න නිකන් හිටියා මම 2020 බැන්දේ මට 21 දී දරුවෙක් හම්බුණා. එතකොට මම හිතා මම කලින් පුළුවන් මම පාඩම් කරලා ඉගෙනගෙන තිබ්බ දේවල් ටික හිටියේ මට එළියට දාන්න තැනක් නේ ඕනේ. එතකොට මම ඒක සුදුසුකම් ටික සපූර්ණකම් හිටියා අයියේ. මට දරුවෙක් හම්බෙච්ච ගමන් මම මේ වැඩේ පටන් ගත්තා. අෂ්ට කියන කාරණාව. ඉතින් හිතුවට වඩා මිනිස්සු මේක අල්ලගත්තා අයියේ. ඒ කියන්නේ මම මේ කතා කරන විදියත් එක්ක මම මේ මහා ලොකු වෙනසක් කරේ නෑ. අර ඒ කාලේ ඉඳන් මිනිස්සු දැන් අයියේ කියපු කතාවෙම පොඩි ප්‍රවේශයක් ගත්තොත් මේ අර අයියේ කිව්වේ ඒ කාලේ පොඩ්ඩක් රාමුවෙන් මේ මිනිස්සෙක්යි අෂ්ට කියපු ගමන් දකින්න අර වයසක හැදිච්ච රූපේ ඕමනේ අයියේ. එතකොට අයියේ දැන් අර මං වගේ පුද්ගලයෙක් එතනට ආවම මිනිස්සු පොඩ්ඩක් මේක ඌමනාවෙන් පොඩ්ඩක් බලන්න ගත්තා. මොකද්ද මේක? ඇත්තම කතාව නුවන්ත සාමාන්‍යයෙන් මගුල් ගෙදරක අපිට ඉන්විටේෂන් එකක් අහම පෝරුවේ චරිත්‍ර තියෙන කීයද කියලා අපි බලනවා. බලලා පෝරුවේ චරිත්‍ර ටික මගහැරලා තමයි මගුල් ගෙදරට යන්න ප්ලෑන් කළේ. හැබැයි ඔයා ඒක වෙනස් කළා. දැන් ඔයා මගුල් ගෙදරක ඉන්නවනම් ඔයා අෂ්ටක කියන්නේ නේද? ඒ වෙලාවට යන්න ඕනේ. අර අෂ්ටක කියන එක බලන්න යන්න ඕනේ. චරිත්‍ර ටික එන්නේ ඒකයි අපි කියන්නේ මේ වෙනසක් තියෙනවා කියලා අපි කියන්නේ. අයියේ ඒ වෙනස තමයි අයියේ දැන් අර එකක් අර මගේ පේනුම අයියේ මිනිස්සු බලුවා මේ පොටි කෙනෙක්ට පුළුවන් මේ වැඩේ කරන්න. ඉතින් අර ඒකෙන් ඈඳිච්ච ගමන අයියේ මම කතා කරේ අයියේ දැන් මේක මිනිස්සු ගොඩක් අර මම කියන දේ අයියේ වැරදිට අල්ලගන්න එපා. අර වයසක මිනිස්සු ඒ ගෙනාපු දේවල් ටික තමයි අපි මේ අදටත් ඒක මාරම ආඩම්බරෙන් සහ මාරම ගරුත්වයෙන් අරගෙන යන්නේ මේ ලංකාව ඇතුලේ. එතකොට අයියේ අර මගේ පොඩි වෙනස තමයි මිනිස්සු ගොඩක් අයියේ අකමැති අර අයියේ කියන්නේ වෙලාව පණ්ඩලෙනවා කියලා පෝරු යන වෙලාව. ඇයි අර මිනිස්සු අහගෙන කැමති නෑ අයියේ මේක බෝරින් මෙහෙමයි කවිමයි මෙහෙමයි කියලා. අර මම කතා කරේ අයියේ මිනිස්සු ආස කරන කෑල්ලට. පොඩි අර විහිළුවක් කරලා ඒකේ කපල් එකත් විහිළු කරලා රෑ ඉඳන් අයියේ කපල් එක නිදි මරාගෙන ඇඳගෙන ලොකු ප්‍රෙෂර් එකකින් ඔය පෝරුවකට නගින්නේ. එතකොට අර මම පොඩි විහිළුවක් කරලා ඒකට සෙට් වුණාම අයියේ එන්න ක්‍රවුඩ් එකත් එක්ක ඔක්කොම මාරු විදිහට ඒකට සෙට් වෙනවා. ඉතින් අර මේකට මිනිස්සු ආස කරන්න ගත්තා. ෂා මෙයා මේ විහිළුවෙන් තාලෙන් වැඩ කරනවා සහ අයියේ මම ඉගෙන ගත්ත දෙයක් එක මම හදාගත්ත පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරා අයියේ මේ චාරිත්‍ර කියන දේවල් මිනිස්සුන්ට පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. දැන් ඇයි අතපැන් වඩන්නේ? ඇයි මුද්ද මාරු කරන්නේ? ඇයි පොල් ගෙඩිය බිඳින්නේ කියලා ඔක කියලා දුන්නේ නැත්නම් මිනිස්සුන්ට තේරෙන්නේ නැහනේ. එතකොට සමහරු කරනවා අයියේ මේ වෙලාවත් නැකත් වෙලාවක්නේ අපි ඕක යන්නේ නැකත් වෙලාවක් කියන. ඉතින් ඕකට නැකතකට බය වෙලා සමහරු ටක් ටක් ගාලා මේක තේරුම් මුකුත් නැහැ කරගෙන යනවා ඉතින්. අර ඒක එතකොට අයියේ බෝරින්. අර මං බෝරින් නොවන කෑල්ල මිනිස්සුන්ට දුන්න හින්දා තමයි ඕක අල්ලගත්තේ. ඒ වෙනස ආවේ. දැන් බෝරින් නොවන කෑල්ලක් දීපු හින්දා නේද මේ පුටුවේ තින්නේ. දැන් අර උත්තරේ ඇතුලේ කෑල්ලක් මට අහු වෙනවා. දැන් කියාගෙන යනවා මේ මම මේ වෙනස කළා සහ මේ වෙනස කරද්දී පොඩි දේවල් නොතිබුණා නෙමෙයි කියලා. තරුණයෙක්නේ වයසෙන් බාලයි කියලා එක පැත්තකින් එනවා මේ පොඩි කොල්ලෙක්ට ඇවිල්ලා ඔච්චර බර වැඩක් කරන්න පුළුවන්. මගුල් ගයක් කියන්නේ අපේ කතාවට කියනවා නම් හෙළ ඒ වචන ටිකත් එක්ක මේ හත්මුතු පරම්පරාව හතර වර්ගයේ ණය එකතු වෙන තැන. ඒ තැනට පුංචි කොල්ලෙක් ඇවිල්ලා අෂ්ටක ටික කියලා ප්‍රධාන චාරිත්‍ර ටික කරනවා. වයස කොන්දලා හත්මුතු පරම්පරාවේ අය ඔක්කොම බලා ඉන්නේ මේ කොල්ලා හරියට මේ වැඩේ කරනවාද? සිද්ධ වෙච්ච මේ අමතක නොවන අත්දැකීමක් නැද්ද? සහ මේ ඔයාට කරන්න පුළුවන්ද මේක? ඔයාට මේක කරන්න පුළුවන් වගේද කියලා මේ පොඩි ප්‍රශ්නයක් ලැබිච්ච තැනක් නැත්නම් චෝදනා යෝජනා අපු තැන් එහෙම තැන් නැද්ද මේ ගමන ඇතුලේ? අයියා අර අමතක නොවන කෑල්ල අපි චුට්ටක් පැත්තකින් තියමු. මෙතන ලොකු මාතෘකාවක් එක හරියට ඒකේ ලොකු දේවල් ටිකක් තියෙනවා. අයියා ඇහුවේ මේ අර මිනිස්සු මේක ගද්දි නිකන් යෝජනා චෝදනාවේ නැද්ද කියලා. අයියේ දැන් මේක කරන්න පළවෙනි වෙඩින් එක යන්න එපේ. දැන් අෂ්ටක කියන පළවෙනි වෙඩින් එක ගන්න මට හොඳට මතකයි. පොඩි ගැටක් තිබ්බයි. ඒ කියන්නේ මේක කරන්න හරි අමාරුයි. කතා තැනකට ගිහලා සභාවක කතා කරන්න කොල්ලෙක්ටයි පොඩි ගැටක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. නැත්තම් මේ වැඩේ කරන්න හරි අමාරුයි. මොකද මම මේ ෆස්ට් වෙඩින් එකේ හිටියා. උදේවරු ක්‍රවුඩ් එකේ හිටියා. ඒ මුළු වෙඩින් එකේම ක්‍රවුඩ් එක 300ක්. උදේවරු හිටියා 120ක් විතර ඉඳියා. ඒතකොට මගේ වටේ ලොකු පිරිසක් අයි. පොඩි ගටක් තිබ්බ බය නම් උන්නේ. හැබැයි එතනට ආපු ඔය නැන්දලා පුංචිලා සියලේම ඇවිල්ලා මෙයාද
මොකද අෂ්ටෙක් කියන්න පුළුවන් කොහෙද ඔය එහෙම නිකන් අහදි තේරෙනවා මේ මිනිස්සුන්ගේ අර ලැන්ග්වේජ් එකේ මොකද්ද මේ අහන්නේ කියලා ඊට පස්සේ අනේ වර පොඩ්ඩ මමත් යටහත් පාත ලොකු ඒවා දෙන්න ගියේ නෑ මේ ඔව් මමත් මේ ළඟදී පටන් ගත්තා ඔව් අපි බලමු වැඩේ බල්ලේ වෙරලා මට කතා කරන්න ඉතින් මම එහෙමයි මොකද මම දන්නවයි මම මේක කරොත් එන්ඩ් එක මෙහෙමයි කියලා පාට ඔයා විශ්වාසයි අයියේ ගට තිබ්බා ඉතින් ෆස්ට් වෙඩින් එක කරා ඒක මිනිස්සු හරි ආසාවෙන් අහන් හිටියේ අයියේ බික මට මාර මොටිවේෂන් එකක් මේ දැනුත් කියනකොට ඒ ෆස්ට් වෙඩින් එකේ තිබ්බේ හිරිකඩු පිපෙන කෙනවා ඒ මිනිස්සු හරි වටේම ඔක්කොම ටික බලන් ඉඳලා අහන් ඉඳලා ගියේ පුතා ෂා වැඩේ টොප් මරු අපි ඉගෙන ගන්න නොදැනගත්ත දේවල් ටිකක් ඉගෙන ගත්තයි කියලා කිව්වා ඊට පස්සේ තමයි අය පුංචි කැලලට එන්නේ පුංචි කප් මහත්තයා කැලල ඔය පොඩි කෙනෙක් නේද හරි පුංචි කප් මහත්තයෙක් නේද ඉතින් ඕක අයිකන් එකක් වුණා ඒ කාලයක් යද්දි ඔතනින් තමයි වෙන්නේ ඉතින් යෝජනා චෝදනා කිව්වොත් අයියේ ගොඩක් දේවල් ආව අදටත් එනවා නැත්තේ නෑ මොකද මේ කරන විදිහත් එක්ක හැටියට මිනිසුන් අයියේ ගන්න විදිහක් තියෙනවනේ මේක දැන් චෝදනා කියද්දී සමාජ මාධ්‍යාලා ඇතුලේ සහ මේ කතාබහ ඇතුලේ අපිට ඇහිච්ච චෝදනාවක් තියෙනවා පෝරුව කියන්නේ හෙළේ මහා සංස්කෘතියක් මේ සිංහලයත් එක්ක බැඳිච්ච අපේ කමත් එක්ක බැඳිච්ච අපේ ලයත් එක්ක බද්ධ වෙච්ච දෙයක් ඒක ඇත්ත ඒක එහෙම නෑ කියලා අපිත් කිසිම වෙලාවක් කියන්නේ නෑ ඒක ඇත්ත හැබැයි ඒක කොහොමද මේ ඉංග්‍රීසි භාෂාවත් එක්ක කරන්නේ කියලා මේ ඉංග්‍රීසියෙන් පෝරුවක් කළා කියලා අපිට පෝරුව එකක් නෙමෙයි දෙක තුනම ඉංග්‍රීසියෙන් කරන අපි දැක්කා පෝරුව ඉංග්‍රීසියෙන් කරන්න පුළුවන් ද ඇත්තටම අයියේ මිනිස්සු ඔක හරි වැරදියට අරගෙන තියෙනවා අයියේ මෙන්න මේමයි කාරණාව අයියේ මේක භාෂාවක්නේ මේක මිනිස්සුන්ට දෙන්න ඕනේ අපි නේ මේ අෂ්ට කියන එක මේ කලාව මේ වෙඩින් ෆීල්ඩ් එක හරි සුන්දර කලාවක් මිනිස්සුන්ට ඕක තේරෙන විදිහට දෙන්න ඕනේ නේ අයියේ හරිද අපි කතාව මෙන්න මෙහෙම පටන් ගමු ඉංග්‍රීසි කියන්නේ ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි කියන්නේ ලැන්ග්වේජ් එක සිංහලත් කියන්නේ ලැන්ග්වේජ් එක භාෂාවක් එතකොට අපි මේ භාෂාවෙන් මිනිස්සෙක්ට මේක පැහැදිලි කරලා දෙනකොට අපිට පුළුවන් නම් අයියේ මේක පිටරට මිනිස්සෙක්ට දෙන්න එක හරි ලස්සන එකක් නේ මිනිස්සයා මේක හරියට වැළඳ ගන්නවනේ එතකොට මිනිස්සු අර වරද්දගත්ත කෑල්ල තමයි මෙන්න මේක දැන් අයියේ ඕකේ තියෙන්නේ අෂ්ටක ගත්තොත් අයියේ ඕකේ තියෙන්නේ ශ්ලෝක ගාථා කවි පන්ති ගායනා ටිකක් නේ උතන තියෙන්නේ ඕකයි ඉංග්‍රීසියෙන් කරන්න බෑ අපිට හරිද සම්මා සම්බුද්ධ බ්‍රහ්මේන්ද්‍ර මාදි මකිලන් කියලා අපිට ඉංග්‍රීසි වලින් කියන්න බෑ මිනිස්සු අල්ලගත්තේ ඔන්න උතන මේ කොහොමද අෂ්ටක කියන ඉංග්‍රීසි වලින් කරන්නේ මෙහෙමයි මේ අර මම කරේ අයියේ එක්ස්ප්ලනේෂන් පාර්ට් එක තියෙන්නේ ඇයි මේ බඳින්නේ ඇයි ඔයාලා පෝරුවකට නගින්නේ කියන එක ඉංග්‍රීසි වලින් මිනිස්සුන්ට දුන්නා. එතකොට ඒක මිනිස්සු ඇඳගත්තා. මට තිබ්බ ෆස්ට් වෙඩින් එක අයියේ මේ මට හොඳට මතකයි රාහුල් and සඳුනි කියලා බොයි ඉන්දියන් බොයි කෙනෙක්. ඉතින් මට භාෂාව දන්නවනේ. අවුලක් නෑනේ මේ වැඩේ කරන එක එතනට ගලප ගන්න ඕන කෑල්ල. එතකොට මම බැලුවා රයිට් මේක මෙහෙම දෙයක් ඒ මිනිස්සයාටත් මේක තේරෙන්න කරන්න ඕනේ. මම ඒ බ්‍රයිට්ටත් කිව්වා මම මේක මෙහෙම වැඩක් අද අලුත් වැඩක් කරනවා අපි ඒකට ඔයා වොරි වෙන්න එපා අපි ලස්සනට කරමු. ඉතින් මම ලස්සනට ගාථා පන්ති ටික ඒ විදිහටම සිංහලෙන් පාලි වලින් ඒ යන විදිහට කියාගෙන ගිහිල්ලා අර එක්ස්ප්ලනේෂන් එක ඇයි ඔයා පෝරුවට නගින්නේ ඇයි මේ බුලත් උල්ල අත මාරු කරන්නේ ඇයි මුද්ද දාන්නේ ඕක මම ඉංග්‍රීසියෙන් පැහැදිලි කරලා දුන්නා. ඉතින් ලොකෝට මිනිස්සු ඇඳගත්ත වයිරල් ගියා ඒ කැල්ල. ඒ වීඩියෝ ගොඩක් වයිරල් ගියා. ඉතින් කමෙන්ට්ස් කිව්වා බයි ලංකාවේ සමහරක් මිනිස්සු ගැන හරිම සෝෂණීයයි. ඉතින් මේක ගත්ත විදිහත් එක පොඩි බයක් ඉගෙන පොඩි දුකක් ඇතුන ම මේ වැරද්දද කරන්න කියලා පසිති නෑ මිනිස් ඕන දෙක හොඳ නරක ගන්නවා ඉතින් අර ඉංග්‍රිස් කියන කෑල්ලයි ඔන්න නොතරින් තම එන්නේ පෝරුවක් ඉංග්‍රීසියෙන් කරන්න පුළුවන්ද බෑ අර කරන්නේ එක්ස්පලනේෂන්ස් ටික තමයි අයින තු මේ සම්මා සම්බුද්ධ කියලා බුදුන්ට වදින ගාත ඉංග්‍රීසි වලින් කරනවා නෙමෙයි ඒක වරදා වටා ගන්න එපා මේක අර ඒ මිනිස්සු බල අයි ඇත්තම කතාව මේ කරදේවලෙන් එපිට අයියේ මිනිස්සු ටිකක් බලන් ඉන්නවා මේ ලංකාවේ සංස්කෘතිය ගැන හරි ආදරණීය සංස්කෘතියක් අයියේ මේක මේ මම කරන්න නෙමෙයි මේක මට කලින් කරපු මිනිස්සු ටිකක් හිටියා හැබැයි මගේ වෙනස මම හැමදේම වීඩියෝ කරලා යෝක දාන ඕකන මිනිස්සු බල ඇදගන්නේ ඒ නිසා මේ අර ඒ මිනිස්සුන්ට දෙන්න ඕන නිසා තමයි මේක මං ඒ විදිහට හොඳයි කියලා පටන් ගත්තා. දැන් මේ වෙනස හින්දානේ අද මේ හැමදෙනාම මේ ගැන අවධානය යොමු කරන් හදලා තියෙන්නේ. දැන් මේ පැහැදිලි කිරීම හරිය වටිනවා. දැන් බුදුබණ වුණත් භාෂා හැම එකකින්ම අපි අහනවා. මේකේ හරයනේ අපි ගන්නෙ. දැන් මේ දේවල් එක අපි යමු දැන් මේ අපි සාම්ප්‍රදායික කතා ටිකක් ඇතුළේ නේදී. මේ දවස්වල Facebook වල වෛරල් වෙන එක වීඩියෝ තියෙනවා. දැන් රෙජිස්ටාර් ඕනලා දිහා බලයින්න මනමාල මහත්තුරු වෛරල් වෙනවා සමහරලාට මේ විහිළුවත් එක්ක එන කතාවක්. පුංචි කපු මහත්තයා දැන් බැලුව බැලමට කඩවසම් තරුණයෙක් ඔබ අඳින ඇඳුම් ආයිත්තන් දිහා බැලුවාමත් ඒ හැම ඇඳුම් ආයිත්තමම ඔබ දැඩි ආකර්ෂණයක් දිනා ගන්නවා. මේ ෆන්ක්ෂන් එකක් ඇතුළට ගියාම ඔබ කැපිලා පේනවා ඒක කිසි වෙනසක් නැහැ. එතකොට මේ ඔය වගේ වීඩියෝ කැලි වෛරල් වෙලා නැද්ද? ඔය අතරේ දැන් මනමාලියෙන් බලාගෙන ඉන්න එකක් නැත්නම් දෙවෙනි මනමාලියක් එහෙම බලාගෙන ඉන්න එක පොඩිපොඩි කෑල්ටිය තිබ්බයි සමහර ඒ කියන්නේ වෙඩින් එකට ආපු ගර්ල්ස්ලා බොයිස්ලා වෙනසක් නෑ කොල්ලෝ කෙල්ලෝ කියලා නෑ අර ඒක මනුස්සයට ඇහැට ප්‍රිය නම් ඒක වීඩියෝ කරලා මට දාලා තිබයි මම අද වෙඩින් එකේ ඉඳියා මේ ඔයාගේ පුංචි වීඩියෝ එකක් කියලා මේකත් දාන්න ඉතින් මම එහෙම ඒවා දාලා තිනවා ඉතින් අර මිනිස්සු අය හරි ආසයි මනුස්සයෙක් දකින්න එකේ අපේ ෆස්ට් මූවමන්ට් එක දැන් අයියේ මට ඔයාවත් අදනේ ෆස්ට් ටයිම් හම්බුනේ ෆස්ට් මූවමන්ට් එකනේ අපි මේ දකින්නේ ඒතර ඕක තමයි මට ඔයාව හැමදාටම මතක තියෙන කවදා හරි ආව ඉතින් අයියේ හැමදාම අලුත් කපල් එකක් අලුත් වෙඩින් එකක් මම අයියේ අර බන්ධන කෙනා විදිහට මම ඉන්න එපා පොඩ්ඩක් ඇඳුම ඇඳලා පොඩ්ඩක්
කොණ්ඩ පීරලා රවුල් කපලා ඔය විදිහට ඉන්න එපා. ඒතකොට අර ඒ ෆස්ට් මූවමන්ට් එකත් එක්කයි මගේ අර එක්ස්ප්‍රෙෂන් එක මම ඒ දෙන විදිහත් එක්ක මිනිස්සු එක හරිය ආදරෙන් ගන්නවා. ඉතින් ගොඩක් අය කතා කරනවා අයියා අපි වා TikTok වලින් දකින්නවා සමහරු සෙල්ෆි ගහනවා. ඉතින් ඔය වගේ තියෙනවා ඉතින් පොඩි පොඩි දේවල්. විවාහ වෙනකන් ඉන්දියා විවාහ වුණා දරුවෙක් හම් වෙනකන් ඉන්දියා ඊට පස්සේ මේ වැඩේ පටන් ගත්තා. දැන් එතනින් පස්සේ මැසේජ් එහෙම එනවා ඔය කියන විදියට කෝල් එහෙම එනවා අයියෝ ඔන්න පොඩි වීඩියෝ කෑල්ලක් ගත්ත කියලා. කොහොමද වයිෆ් කියලා ලැබෙන සහයෝගය? වයිෆ් ඔය ගැන හරි අවබෝධයෙන් ඉන්නවද තේරුම් අරන් ඉන්නවද? ආදරය ඇතුලේ මොකද තත්ත්වය? අයියේ වයිෆ් මුලින්ම කියනෝනේ වයිෆ් මාරම සපෝට් එකක් දෙනවා අයියේ මේ වැඩේට. වයිෆ්ගේ මගේ වයස පරතරය අවුරුද්දක්. මම අවුරුද්දක් වැඩි මල් එයා අවුරුද්දක් මට වඩා වාලයි රයිට්. එතකොට අයියේ වයිෆ් ගැන අනිවාර්යයෙන්ම කියනෝනේ එයා මේ දෙන සපෝට් එක මාරම එකක්. මාරම අන්ඩර්ස්ටෑන්ඩින් අයියේ එයා මේ ගමන මාත් එක්ක යනවා රයිට්. ඉතින් අර වෙඩින් එකක් රෑ කතා කරත් කවුරු හරි ගර්ල් කෙනෙක් කතා කරත් කවුද කතා කරේ කියලා අහන්නේ අයියේ. දන්නවා කතා කරන්නේ මෙන්න මේ වැඩවලට. ඉතින් මාරම සපෝට් එකක් දෙනවා බබාවත් බලාගෙන. ඉතින් මට දෙවෙනි දරුවෙකුත් හම්බෙන්න ඉන්නවා. දැන් එයාට මාස 4ක් තම බඩේ ඉන්නේ. මාස 4ක් ඉතින් අර අයියේ මේ වැඩ ටිකත් එක්ක මං ගිය මාසේ බිසි වුණා හොඳටම. මැයි මාසේ බිසි වුණා හොඳටම. ඒකත් එක්ක අයියේ මේ දුන්න සපෝට් එක මේ හැම අවුරුදු ගානට මේ දීපු සපෝට් එකයි මට මාර විදිහට වදුනේ. ඉතින් එයා ඕවා ගැන අවුලක් ගන්න නැහැ. ඉතින් දන්නවා එහෙම කියලා ඉන්නවා. ඔයා විශ්වාස නැහැ එතන එච්චරයි ඉන්නේ. දැන් ෆීල්ඩ් එක ඇතුලේ කතා කරනකොට මේ හැමදෙනාම සාමාන්‍යයෙන් අෂ්ටකයෙන් තැන්ට සහ වෙඩින් එකේ චාරිත්‍ර වලට බරක් තියෙනවා. ඒ බර තියද්දී බොහෝ වෙලාවට අපි දකිනවා ෆීල්ඩ් එක ඇතුලේ මේ ඇතැම් වෙලාවට ඒක තමන්ගේ බඩ වියත රැක ගන්න යොදා ගන්න අවස්ථාවල් කූට විදිහට පාවිච්චි කරන අවස්ථාවල්. මොකද හිතෙන්නේ මේ වෙද්දි මේ වගකීමෙන් ගන්න මුදලට සරලන විදිහට නැත්නම් තමන්ට බාර දෙන වගකීම හරියටම ඉෂ්ට කරන තත්ත්වයක්ද ෆීල්ඩ් එක ඇතුලේ තියෙන ෆීල්ඩ් එක ඇතුලේ යම්කිසි ආකාරයක එහෙම විශ්වාස කරන්න බැරි තත්ත්වයන් උදා වෙමින් තියෙනවද? මොකද තරුණෙක් විදිහට සහ මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදිහට හිතන්නේ ගැන. අයියේ ඒක මෙහෙමයි. රයිට් ඕක ඕනම ශේෂ්‍රයක දෙපැත්තක් තියෙනවනේ. හොඳ නරක පැත්ත ඕනම ශේෂ්‍රයක තියෙනවනේ. ඔයා ඉන්න ශේෂ්‍රය ගත්තත් මං ඉන්න ශේෂ්‍රය ගත්තත් හොඳ නරක තියෙන දෙපැත්තක් තියෙනවා. ඕකේ අයියේ දැන් ඔයා අහන්නේ ඕක අනිත් පැත්තනේ. තියෙනවා අයියේ. නැත්තේ නෑ. මිනිස්සු මේක අර බඩ වියතට කරගෙන අර පොතක් පාඩම් කරලා කවි දෙක තුනක් පාඩම් කරලා මේක මෙහෙමයි කියලා ඉගෙනගෙන රුපියල් 10 15000ට අෂ්ටක කියන මිනිස්සු ඉන්නවා. නැත්තේ නෑ. ඇත්තම කතාව පුංචි කපු මහත්තයෝ දැන් ඔයාගෙන් පස්සේ අපි Facebook එකේ සහ සෝෂල් මීඩියා ඇතුලේ කවි කියන අෂ්ටක කියන සහ මේ ඒ වගේ වීඩියෝ කරන අය අනන්ත අප්‍රමාණ දකිනවා. හොඳයි ෆීල්ඩ් එකට අලුත් අය එන එක හොඳයි. හැබැයි මේ ඒ සමහර තැන්වල අපිට තියෙන ප්‍රශ්නයක්. මේ දෙක ටැලි කරන්න පුළුවන්ද? මේ තරාදිග එක තැන තියන්න පුළුවන්ද? එක් සමහරට මේක කොපියක්ද මේ යන්නේ? මේ මෙන්න මේ ගැටලුවත් එක්ක මම මේ ප්‍රශ්නේ අහන්නේ. අයියේ ඔතන ක්වොලිටිය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. මම ඔයාලට උදාහරණයක් දෙන්නම්. ඒ ක්වොලිටිය පොඩ්ඩක් ඒ කියන්නේ මේක මේ ශේෂ්ත්‍රයට ඕනේ කියන එක උදාහරණයක් තමයි අයියේ. අපි හිතමු ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම අපි බෙහෙත් ගන්න. හරිද? අපි හිතමු මේ ඩොක්ටර් දෙන බෙහෙත් ටික අපි ගෙදර ගිහිල්ලා අරන් බිව්වම දවස් 3ක් යද්දී අඩු නෑ අපිට පොඩ්ඩක් වැඩි වෙනවා එහෙම කළා. අපි එයාව මගේ අරලා යනවා තව ඩොක්ටර් කෙනෙක්ට. ඒතර ඉල්ලනවා ඔයා මොනවද බිව්ව කියලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඉල්ලනවනේ. අපි ඒක දෙනවා. එයා කවදාවත් කියන්නේ නැහැ අර ප්‍රෙස්ක්‍රිප්ෂන් එක බලලා මේ කවුද මේක දුන්නේ මේ පිස්සුනේ මේ මනුස්සයා මේ නටනේ කවදාවත් අයියේ ඩොක්ටර් කියන ඒ ජොබ් එක එයා කවදාවත් අර කෙනාව කන්ඩම් කරන්නේ නැහැ. ඒක ඩීග්‍රේඩ් කරන්නේ නැහැ. ඒ කොලිටිය තමයි අයියේ මෙතනට ඕනේ. එතකොට ඔයාගේ ප්‍රශ්නෙට මේ ඒ උදාහරණයෙන් උත්තරයක් දුන්නොත් අයියේ මේකේ මිනිස්සු ඉන්නවා. අර දැන් මම මේක කරන ආපෝ එයා එහෙමද? එයා ගාවට යන්න එපා. එයා මෙහිමයි. අර මාව දැකලවත් දන්නේ නැද අර වීඩියෝ එකක් බලලා අර මම මේ පොඩ්ඩක් මේක මෙහිමයි කියලා. මේ අෂ්ටක කියන ෆීල්ඩ් එකේ ඉන්න ඔය සුන්දර වූ චරිත ටිකක්. හරිද? අයියට හොයුවොත් හොයන්න පුළුවන්. මං වගේම සහ මට වඩා පොඩ්ඩක් වයසෙන් අවුරුදු 5ක් 10ක් වැඩි මල් සුන්දර වූ මිනිස්සු ටිකක් ඉන්නවා මේක කරගෙන යන. ඒ මිනිස්සුත් එක්කත් අයි ඔය කියන ගොඩේ කාරණා ටිකක් ඉන්නවා. ඉතින් අර ඒක සල්ලි මත හැදෙන්නේ මෙන්න මෙහෙමයි. ඔය කියන කාරණාව එකක්. අපෝ අර මෙහෙමයි. ඒතර මිනිස්සු සමහරක් අය දන්නවා. මෙයා මෙහෙම කියනවා නම් එයා ගාවටත් ගිහිල්ලා බලන්න ඕනේ කියලා. අපි කොලිටියෙන් කතා කරාමයි මිනිස්සු අපි ගාව නවතිනවා ඉතින්. මං කවදාවත් කන්ඩම් කරන්න යන්නේ නැහැ. එයා රයිට් මම දන්නේ නැහැ කියලා හරි මම නිකන් ඉන්නවා. එතකොට අර කොලිටියත් එක්ක අයියේ හැදෙන්න ඕනේ දේවල් ටිකක් තමයි අර මිනිස්සෙක් එක්ක කතා කරද්දී ඒ තියෙන බොන්ඩ් එක හදා ගන්න ඕනේ. දැන් අයියයි මයි මෙතනට ඇවිල්ලා අර හදාගත්ත පොඩි බොන්ඩ් එකක් තියෙන. ඕක හදාගන්න එපා. ඒ කපල් එකක් එක මොකද බන්ධන එක බඳින එක දැනගෙන ඉන්න එපා. මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් අර ඕක නැති වුණාම තමයි අයියේ ඔය කියන බඩ වියත රැක ගන්න තැනට එන්නේ. අපිට වැඩ නෑ මොකක් හරිම කරන්න ඕනේ කියලා. පැහැදිලිද? අන්න ඕක තමයි කතන්දරේ. ඔතනින් එන එකක්. දැන් මේ සාමාන්‍ය චාරිත්‍ර ඉෂ්ට කරද්දී හරි අකුරට කරන්න ඕනේ වෙලාවට කරන්න ඕනේ මේ චාරිත්‍ර ටිකේ 100%ක් නිවැරදිව කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ දේවල් කරගෙන යද්දී සාමාන්‍යයෙන් මේ අද වෙද්දි මේ දේවල් හරියටම කරනවද? සමහරවිට අපි අහල් තියෙනවා මේ කපු මහත්තයාට පුළුවන් නැත්නම් අෂ්ටක කියන්නේ නැ මේ කෙනාට පුළුවන්කම තියෙනවා ඕන්නම් මේක පැය භාගින් ඉවර කරලා දාන්නත් පුළුවන් නැත්නම් හරි ක්‍රමයට කරන්න ගියොත් නම් මෙච්චර වෙලාවක් යන එකක් සහ සමහරවිට රහස් කියනවා කියලාත් අපි අහල් තියෙනවානේ පොඩි ඩීල් එකක් දා ගන්නවා කියලා මෙහෙම මේ පොඩි ඩීල් එකක් දාලා තියෙන්නේ ඔයා මේ ටික කියන්න එපා දැන් ඔය කලන්ත දාන කතා අපි අහල් තියෙනවා එහෙම දේවල් තියෙනවා එතකොට මේ ඇත්තටම මේ වෙද්දි ෆීල්ඩ් එක තුලේ හරියටම මේ දේ කරනවද නැත්නම්
යන්තන් සන්තම් මේක කරලා වැඩේ ශේප් කළ දානවද අයේ මෙහෙමයි ඕක ලොකු මාතෘකාවක් හරිද ඕක ගත්තොත් ඔය නැකත් හදන ශේෂත්‍රයත් මේකට ඇඳෙනවා ජෝතිර්වේදීන් ඔක්කොම ඇඳෙනවා මං ඔකට උදාහරණය කියන්නේ අපි කතා බහෙන් යන් ඕක මෙන්න මෙහෙමයි කාරණාවයි මම මගෙන්ම ගන්නම්කෝ සාමාන්‍යයෙන් අයියේ මම ඇත්තටම අපි පෝරුකට නැගෙන ජීවිත එකපාරයිනේ එක පාරක් කරන දෙයක් ඕක දෙන්නෙක් එක පාර දෙපාරක් කරන්න නෑ කවුරුත් හරිද ඒතර ඕක එක පාරක් කරන එකයි අපි නැකතකට නගින්න ඕනේ එතනට මට තර්ක නෑ හැබැයි අයියේ ඕක පෝරුවකට නැගලා අපි ඕක කරන්න ඕනේ චාරිත්‍ර ටිකක් තියෙනවනේ ওই චාරිත්‍ර ටික කරගෙන ඕනේ පෝරුවෙන් බහින්න එතකොට අපි හිතමු දැන් ඔන්න මට තියෙනවා මට තියෙන්නේ විනාඩි 20යි මේ පෝරුවට 10ට නැගලා 10 20 වෙදි කපල් එක බස්සන්න ඕනේ මම අයියේ 10 නැකතට මං හරියට වැඩේ කරනවා මං අර කරන්න ඕන චාරිත්‍රික කරලා 10යි 20ද 25ද 10යි 40දයි ඒක මම අරගෙන වැඩේ කරනවා. එතකොට ඔය අර වෙලාව සම්බන්ධයෙන් ඔයාලට එක උත්තරයක් හම්බ වෙනවා. ඒ කියන්නේ දෙවෙනි නැකත සමහරවිට නොසලකා මම අයියේ පෝරුවෙන් බහින නැකත ගන්නෙ නෑ සාමාන්‍යයෙන්. මොකද ඒ නැකත මට බහින්න ඇත්තරම මේ මිනිස්සයව බන්දලා බස්සන්න මට වෙලා මදි නම් සමහරවිට මම ඇහිලා තියෙනවා මට. ඔයාගේ වීඩියෝ තුල ඔයා කියනවා මේ හරි වෙලාවට පෝරුවට නැග්ගවද හරි වෙලාවට පෝරුවට බස්සනවාද ඒක දන්නේ මං විතරයි කියලා කියන කැලලක් මට ඇහිලා. ඒක අපි එතනට එමු අයියේ. හරිද? ඒක එතනට එමු. ඒක ලස්සන කතාවක්. ඒක මං එතනට එන්න. ඒතකොට අයියේ මම සාමාන්‍ය නගින වෙලාව විතරයි වැදගත් වෙන්නේ. හරි. ඊට පස්සේ ඔයා ඇහුවා මගෙන් මේක නිවැරදිව හරියට කරනවද කොහොමද කියලා. මෙහෙමයි අයියේ. මමත් මේක ඉගෙන ගත්ත එකක්. රයිට් මමත් මේක ඉගෙන ගත්තා. ඒතර මේක මේ සිදුහත් කුමාරයාගේ පටන් ඒ කාලේ ඔක්කාක රජ කාලේ ඉඳන් මේ එන එකක් නෙමේ කතන්දරේ. එතකොට දැන් මම මේ අයියත් එක්ක මේ කතා කරන මොන හරි වැදගත් දෙයක් අපි තුමු අයියා මතක තියාගෙන තව කාට හරි තව සතියකින් විතර කියන්න කිව්වොත් ඒකේ මොන හරි කැලටියක් අඩු වෙන්නේ. ඉතින් හිතන්නකෝ මේ 2500 ගාණක් තිස්සේ මේ එන පොත්පත්වල තිබ්බේ වෙන අයියා අපිත් මේ ඉගෙනගෙන කරන්නේ. රයිට්. එතකොට අර ඕක නිවැරදිභාවයයි වැරදිභාවයයි වෙන්නේ මෙන්න මෙතනින්. හිතන්නකො මං ඔයාගෙන් අෂ්ටක කෙනෙක් ඉගෙන ගන්නවා කියලා. දැන් මම ඔයා තමයි මගේ ගුරා. රයිට්. ඒතර මම ඔයාගෙම යන විදිය ඉගෙනගෙන මම මගේ විදියක් හදාගෙන මං ඒක සමාජයට දෙනවා. ඒතර ඔයාට ඒක හොඳයි. ඔයාට නිවැරදිනේ. හැබැයි ඔයත් එක්ක අර අකමැති කෙනා හෝ ඔයත් එක්ක අර වෙනම කෑල්ලක් යන කෙනාට මේකම මොකද්ද මේ කියන්නේ මේක මේ හරියන්නේ නැහැ කියලා ඒක එයාට එන්න පුළුවන් අයියේ. එතකොට උතන අර නිවැරදිභාවය වෙන්නේ තොතන. ඉතින් මම මගේ හිතට එකව දන්නවා අයියේ මම මේක ඉගෙන ගත්ත මිනිස්සු හරි මේ සම්ප්‍රදායේ ඉන්න හරි සුන්දර වූ චරිත මේක ඇතුළටම බහැපු චරිත ඉතින් ඒ මිනිස්සුන්ගේ ඉගෙන ගත්ත දේවල් අයියේ කවදාවත් වරදින්නේ නැහැ ඉතින් මම හරි 100%ක් හරි කියන්නත් බෑ මොකද අර කියපු කාරණා ටික තමයි එතනට එන්නේ මම හිතනවා මම මේ කරන් යන විදිය හොඳයි මිනිස්සු හරි විදියට ඒක ගන්නවා මේක හොඳයි ඉතින් ඒ නිසා මම මේක කර නිවැරදිභාවයෙන් යුක්තව මට කියන්න පුළුවන් ඉතින් 100%ක් නැති වෙන්න පුළුවන් හොඳයි දැන් අර සාමාන්‍යයෙන් චාරිත්‍ර ටික ගැන දන්න කෙනා දැන් නැකත් ටික එනහලා කාටවත් කියන්නෙත් නැහනේ නැකත කියන්න එපා දැන් අපි සාමාන්‍යයෙන් වෙඩින් කාඩ් එකට නැකත දැම්මත් දාන්නේ 10:40ට තියෙනවා නම් 10:40ට ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා. ඔය නැකත් ගැන හරි උනන්දුයි ගෙදර ඉන්න වැඩිහිටියෝ. සාමාන්‍යයෙන් මනමාල මහත්තයාගේ මනමාලියගේ ගෙදර ඉන්න ආච්චිසියගෙන් හරි උනන්දුයි. ඒකට බස්සන නැකතත් ගැන මේ පොරෙන් බස්සන නැකත ගැන අවධානයෙන් ඉන්නේ. ඉතින් එහෙම පරක් වුණාට පස්සේ ප්‍රශ්න වෙන්නේ නැද්ද? අයියේ මෙහෙමයි මං ඕනම කපල් එකක් අයියේ මට බුකින් එකක් දාන ඕන කපල් එකක් මං ගෙන්න ගන්නවා ඒ කතා කරන්නේ. ඒ ගෙන්න ගන්නෙත් මං අම්මලා තාත්තලාත් එක්ක. එතකොට නැකත් කොලේ මත් එක තියෙනවා අම්මලා තාත්තලා ඉන්නවා කපල් එකක ඉන්නවා. ඕන දෙයක් ඕපන්ලි කතා කරන්න පුළුවන්. දැන් මේ මිනිස්සු මේ නූතනයේ මිනිස්සු ඒ කපල් එකක් අයියේ මාව ගන්නෙන්නේ හොඳට මං ගැන රිෆර් කරලා මෙයා මෙහෙම කෙනෙක් කියන පොඩි භක්තියකුත් මට දැන් තියෙනවා අයියේ. එතකොට අර ඇවිල්ලා මගේ කන්ට්‍රෝල් පාර්ට් එක මට මගේ ෂොප් ඔෆිස් එකේදී තියෙනවා. ඉතින් ආවා මම කියනවා අම්මා මෙහෙමයි කාරණාව මේක මේ මම මේ කියන්න යන කාරණාව වැදගත් වෙන්නේ කපල් එකට නෙමෙයි ඔයාලට මේ නගින වෙලාව මෙන්න මෙච්චරයි බහින වෙලාව නම් මෙන්න මෙච්චරයි මට නම් ඒක මදි කැමතිද මගේ විදිහට වැඩේ කරගන්න එහෙම කිව්වම අයියේ මේ මිනිස්සු එතන අන්ඩර්ස්ටෑන්ඩින් එහෙම කරලා තමයි අයියේ මං වෙඩින් එකක් ගන්නෙ. ඒතර ඔය කියන කාරණාව අයියේ අර ක්වොලිටි පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. සමහර වෙලාවට ඕවර් ද ෆෝන් මට 10000ක් දාන්න මං එන්නම් එදාට කිසිම දෙයක් දන්නේ නැහැ. කෂ්ට කියන මනුස්සයව දන්නේ එදාට ඇවිල්ලා දන්නෙත් නැහැ රූකඩ වගේ මිනිස්සු ඉන්න. ඔය ක්වොලිටි සම්බන්ධනොත් අර ඕකට ඔය කාරණාව ගන්නත් පුළුවන්. ඉතින් අර වේලාසනින් කපල් එකක් ගැන කතා කරාම අයියේ මේ මිනිස්සු අපිව දන්නවා ලස්සන බොන්ඩයක් හදා ගන්නවා. සමහර කපල් ඉන්නවා අයියේ වෙඩින් එකක් ඉවර වෙද්දි නිකන් නංගි මල්ලි ලෙවල් එකේ අර ඒ හරි ආදරණීය චරිතයක් වෙනවා මම ෆැමිලි එකේම කෙනෙක් වගේ සමහර මේ අවුරුදු ගණන් තිබ්බ වෙඩින් තියෙනවා ඒ තාමත් ඒ ගෙදවල් වලට ගිහිල්ලා කන්න බොන්න යනවා අවුරුද්දට බර්ත් එකක් තිබ්බම කතා කරනවා කන්න බොන්න. ඉතින් ඒ තැනට හැදෙන්නේ අයියේ අර කියපු කාරණාව. ඉතින් ඔය කියන ප්‍රශ්නේ මට නෑ. නෑ වැඩේ බැලන්ස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අවබෝධය දීලා තියෙන්නේ. අන්න රයිට්. මේ වැඩේ මොකක්ද කියලා අවබෝධයත් එක්ක තමයි හැම කපල් එකත් එක්ක වැඩ කරන්නේ. දැන් සාමාන්‍ය පොරුවට ගන්න දේවල් තියෙනවානේ. විවිධාකාර දේවල් ගන්නවා. අපි දකිනවා මේ ශාස්ත්‍රීය මේස කෙල එකක් හදනවා මේ දේවල් ගන්නවා මේ පඳුරු එහෙමත් ගන්නවා. මම දැක පඳුරු අරන් ගිහිල්ලා තිනවා. මට හම්බෙච්ච පඳුරු ටික ඔක්කොම මම මේ අරගෙන ආවා මෙන්න මෙහෙ කියලා මේ කතරගමද ගියේ කොහෙද? අයියේ මම මේ වීඩියෝ එක නම් තියෙන කතරගම ගියපු එක. කිරිවැලට නැත්තම් මම යනවා අයියේ අනුරාධපුර යනවා. මෘදලදා මාලිගාව යනවා. අයියේ මෙහෙමයි කාරණාව. මිනිස්සුත් ඕක වැරදිට අරන් තිබ්බා. අපි අර දුන්දේ සුවඳයි
කෑදේ ගඳයි කියලා තියන්න කාරණාවක් ඕකන කතන්දර අයේ මගේ හිතෙන් දැන් හිතන්නක රුපියල් 10 ඕම පණඩුකාසි හැම පෝරුකම වයි 21 මට එකතු වෙනවානි හරිද ඕක ඔන්න මම අරංගිහිල්ලා කෑවොත් බිවොත් එතන පොඩි අවුලක් තියෙනවා රයි් ම දන්න කාරන තකොට පඩු කාසිවලින් අයි අපි යම් කිසි සුබ දෙයක් හොඳ දෙයක් කරන්න යන එක කපල් එකට සුබයි ඕක තමයි කතන්දරේ ඉතින් අර අපි දෙවියන් උදෙසා අපි බුදු හාමුදුරුවෝ දෙසා මේක දළදා මාලිකාවට ගිහිල්ලා නැත්තම් කතරගම දේවාලයට ගිහිල්ලා අනුරාධපුරයට ගිහිල්ලා මේක පූජා කරයි කියන්නේ අපි භක්තියෙන් ඕනම අෂ්ට කියන කප් මහත්තයෙක්යි ඒක භක්තියෙන් පූජා කරන්නේ එතකොට ඒක කපල් එකට සුබ වෙන්න ජය වෙන්න මෙතෙක් ඇත්තට මම හිතන ප්‍රාර්ථනාවක් අයි ඒ කාසියක් දාලා පින් කැටේට මෙතෙක්කල් මම කීයක් හරි හම්බ කරගත්තා නම් ඒ සුන්දර වූ කපල් වලින් ජීවිත ගමන හරි ආදරෙන් මේක යන්නම මැරෙන තුරාවට යන්නම ඕනි කියලා තමයි අයියේ ඒ පඳුරු කාසි ටික දාන්නේ ඔතන භක්තිය පිළිබඳ කතන්දරයක් තියෙන ඉතින් එතනින් එහාට පින් කැටේට දැම්මෙන් පස්සේ වෙන දේවල් ඉතින් ඇත්තටම මට වැඩක් නැහැ නේ අයියේ මොකද වෙන්නේ කියලා හරිද ඕක අල්ලගත්තා සමහර ඉන්නවා අයියේ මමත් ඒ වැඩේ දැන් කරන්න කියන්නේ කාලෙක ඉඳන් කරනවා සමහර අයියේ ඉන්නවා ඒ පඳුරු කාසි එකතු කරලා නැති බැරි ළමයින්ට උදව් කරනවා පොත්පත් අරන් දෙන හොඳ දේවල් අයියේ මිනිස්සුන්ට පින් ඉතින් ඕක තමයි කතන්දරේ ඒ තමයි කතන්දරේ ඒ දේවල් ඇතුලේ තියෙනවා ලොකු ආධ්‍යාත්මික කියනවා අයියේ ඒක අපි හිතට අර හිතේ කැලලක් තියෙනවා නේ මානසික තෘප්තිය කියලා කැලලක් ඒතර ඕක නෙමෙයි හැමදේම ඔය ජොබ් එක කරන්නේත් මම මේක කරන්නේත් පොඩි මානසික තෘප්තිය කියන කැලලනේ ඒතර ඕකේ එක පාර්ට් එකක් තමයි ඔය කියන කාරණාව ඉතින් අපි ඒ පඳුරු කාසි අරගෙන ඒ දීලා දැම්මෙන් පස්සේ එතනින් එහාට හොයන්නේ නැහැ මොකද වෙන්නේ කියලා ආදරෙන් එක හිතේ දන් දුන්නා වගේ වැඩක් තමයි කරන්නේ ඉතින් දැන් මේ කතාව ආරම්භ කරන මොහොතේ නුවන්ත මේ හරි ලස්සන කතාවක් වුණේ මං වෙස් නැට්ටුවේ වෙස් බැඳපෝ මුලින්ම කීයක් හරි අතර ගත්තේ පුංචි මුදලක් අතර ගත්තේ වෙස් නැට්ටුවෙක් විදිහට නැත්නම් බෙර වාද්‍ය ශිල්පියෙක් විදිහට මගුල් ගෙදරකට ගිහිල්ලා දැන් අද ඔයා මේ අෂ්ටක කියනවා විතරක් නෙමෙයි මන් දන්න විදිහට වාගේ වටේ පිරිවරක් ඉන්නවා මේ ඊයේ පෙරේද උපන්දිනේ එහෙමත් තිබ්බා උපන්දිනේට ලොකු පිරිසක් ඇවිල්ලා ලොකු වෙනසක් එහෙම කරනවා මම දැක්කා තනියෙන් ගොඩ යන එක නෙමෙයි මගෙත් එක්ක ඉඳපියුන් එක්කම ගොඩ යන්න ඕනේ කියලා එහෙම දෙයක් හිතුනේ සාමාන්‍යයෙන් හිතෙන්නේ නැහැ හිතට අඩුයි මේ සමාජය තුළ ඇයි එහෙම හිතුනේ කවුද ඉන්නේ එහෙම ළඟින් අයියේ මං කොල්ලෙක්නේ රයිට් මට ඒක සල්ලි නැති දවස්වල මහලොකු ඩ්‍රීම්ස් නම් ඒ කාලේ තිබ්බේ නෑ. පොඩි කාලේ තිබ්බේ නෑ. අර හම් වෙන දේවල් කරගන්න මට සල්ලි කීයක් හරි ඕන දේ තමයි මට තිබ්බේ. හැබැයි කොල්ලෙක් නිසා මට ඕනුණා මේක මම මට නැති කාලේ මට දැනිච්ච දුක මගේත් එක්ක ඉන්නවා අය පිරිසක්. අද වෙද්දි ඔයා දැකේ වීඩියෝ එකේ ඉන්නේ මගෙත් එක්ක නටන වෙස් නටන මගේ ටීම් වල බෙර ගහන ඒ කියන සෙට් එක. ඒතරයි ඒගොල්ලෝ හම්බ කරගන්නකොට අයියේ මම හම්බ කරනවා කියන්නේ එයාලත් හම්බ කරගෙන වක්‍රාකාරව. ඔකනේ කතන්දරේ. එතකොට අයියේ මට ආසිතුණා ඇයි තනින් අපි මේක කරන්නේ නේද මේ හැමෝම එකතු වෙලා යන ගමනක් මේක. ඉතින් ඒ මිනිස්සුත් අයියේ වෙස්නාර්තන ශිල්පිය අයියේ මනුස්සයන්ට කවියක් කියලා බෙර ගහලා මම මේ කරන ජොබ් එක කරලා වගේම තමයි සල්ලි හොයන්නේ හොඳේ. ඒක වෙනම එකක්. ඒක හරි ආදරණීය තැනක්. මනුස්සයෙක්ට නටලා බෙර ටිකක් ගන්නවා කියන්නේ වෙනම කතන්දරයක්. ඉතින් අයියේ ඒකත් හදාගෙන මමත් ගානක් හම්බ කරලා මගේ වටේ පිටේ ඉන්න මිනිස්සු ටිකත් හම්බ කරගන්නවා කියන්නේ අර මානසික තෘප්තිය අයියේ ලොකු කෑල්ලක් ඒක. ඒක මම විඳින ලොකුම කෑල්ලක්. සමහරු ඉන්නවා අයියේ මගේ ටීම් එකේ අයිය කෙනෙක් ඉන්නවා. එයාගේ පුතා පොඩ්ඩක් ඩිසේබල් රයිට්. එතකොට අයියේ එයා ජොබ් එකක් කරනවා වෙනම මගෙත් එක්කත් පාර්ට් ටයිම් වැඩ කරනවා. ඉතින් හරි ලස්සනට විදිහ මට හැම මල්ලි උඹ නිසා මම අද මේ මාසේ මේ ගාන හම්බ කරගත්තා මට සතුටුයි මචං. මේ මල්ලි මෙහෙමයි මෙහෙමයි. අයියේ ඒ වචන ටික මට සල්ලි වලට ගන්න බෑනේ අයියේ. ඉතින් ඒ වගේ මිනිස්සු තමයි මගේ ඒ හම්බ කරන මිනිස්සුන්ට දරු පවුල් වලට කන්න දෙන්නේ මගෙන් ඒ හම්බ කරන දේවල් එක්ක. එතකොට ගර්ල් ෆ්‍රෙන්ඩ් බොයි ෆ්‍රෙන්ඩ් බලන්න යන්නේ ඒ හම්බ කර දැන් ජයමංගල ගාථා ගර්ල්ස් ටික ගත්තොත් අයියේ අම්මලට තාත්තට බරක් නැහැ. කැම්පස් එකේ ගෑන් ළමයි ටිකක් ඉන්නවා මගේ පිට ගෑන් ළමයි ටිකක් ඉන්නවා. ඒ ළමයි අයියේ හම්බ කරගෙන පොඩි ගානක් ඒ තමන්ගේ වීදන් ටික කරගන්න එකම අයියේ ගෙවල් වලට සතුටුයි. ඉතින් එකක් ඒ මනුස්සන්ගේ ආදායම හදලා එකක් ඒකෙන් මම මානසික තෘප්තියක් ලබනවා මම ආදායමක් ලබනවා. ඒ මිනිස්සුන්ගෙන් මම අයියේ මේක මේ මගේ ආයතනය ගත්තොත් මම දැන් මගේ නම පුංචි කප් මහත්තයානේ. මගේ ආයතනය මම පටන් ගන්නේ නූසර සිත්තම් කියලා. උතනින් තමයි මම මේක පටන් ගත්තේ. ඒතර අයියේ මේක තනියෙන් පටන් ගත්ත වැඩක් නෙමෙයි. ඔය කියන කට්ටිය කර තියපු ලොකු වැඩක් මේක. තාමත් කර දරන් ඉන්න ලොකු වැඩක්. ඉතින් ඒ කර දරන් ඉන්නවට අයියේ එයාලත් ලස්සන ආදායමක් හම්බලා සුන්දර වූ මේක අටපා ජොබ් එකක් නෙමෙයිනේ අයියේ. අනිවාර්යයෙන්. උදේ වෙඩින් එකට ගියා මිනිස්සු කතුරු කරා අපි ගෙදර ආව සල්ලි අරගෙන. ඕකනේ කරන්නේ. එතකොට ඉතින් හරි සුන්දර වූ තැනක්. ඉතින් අර අයියහපු අර කට්ටියක් එක්ක යන ගමන හයි අර මානසික තෘප්තිය කෑල්ලක් අයියේ මට. දැන් නූසර සිත්තම් නේද? හරියටම නම. ඒතර නූසර සිත්තම් මෙතන මේ මොනවාද ලැබෙන පහසුකම් ටික? ඒක ගැන පුංචි මතක් කිරීමක් කරමු දැන්. අපි දන්න විදිහට
මේ කතාව ඇතුළේම අපි අෂ්ටක ගැන විතරයිනේ කතා කළේ. මේ පොරුවේ චරිතේ හැබැයි ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා. අයි ඇතරම නූසර සිතම් නම ඇදිලා පින්ද මං ආවෙන වෙස් නැට්වර්ක් විදියට අද ලොකු කම්පැනි එකක් රයිට් අද ලොකු ආයතනයක් ඒකේ ලංකාවේ ගත්තොත් අයි ඉස්සර කබල් එකකට මගෙන් ගන්න පුළුවන් වුණේ වෙස් නැටුම් අෂ්ටක ජයමංගල ගාථා විතරයි 2010 ඉඳන් මම අෂ්ටක කියන්නේ නෑ අර මගේ එත් එක්ක ඉඳපු පිරිසක් අදටත් ඉන්නවා එයාලව දාලා මං ලස්සන වැඩ ටිකක් කරගෙන යා චාරිත්‍ර ටික විතරක් අදයි ඒ චාරිත්‍ර විතරක් නෙමෙයි නූසර සිතම් කියන්නේ කපල් එකක් මුකුත්ම නැතුව ආවොත් වෙඩින් එක දවස් වෙනකම්ම කරන වැඩ ටික ඔක්කොම තියෙනවා. ඉතින් එහෙම වෙන්ඩර්ස් ටිකක් මාත් එක්ක ඉන්නවා මගේ පානදුර ප්‍රදේශයේ හොඳ වෙන්ඩර්ස් ටිකක් ඉන්නවා. ඒරුණම ලංකාවේ මිනිස්සු ටිකක් මට දැන් ආදරය කරනවා. අර වයිරල් ගියත් එක මිනිස්සු මේක දැනගත්තත් එකයි දැන් ලංකාවේ ඉන්න වෙන්ඩර්ස්ලා ලොකු වෙන්ඩර්ස්ලා හරි ආදරේ මට දැන්. මල්ලි මේ වාද මේ මගේ අපිත් එකත් වැඩ ටිකක් කරමු. අර එහෙම තැන් ටිකක් දැන් තියෙනවා. එතකොටයි මට දැන් ස්ට්‍රෙන්ත් එක තියෙනවා. කපල් එකක් ආවොත් එයාලගේ වෙඩින් එකේ ඉඳන් බජට් ප්ලෑන් වල ඉඳන් end of the event වෙනකන් වැඩ ටික ඔක්කොම කරන්න පුළුවන් නූසර සිතම් කියන තැනින් ආවොත්. කපල් එක විතරයි ඕනේ. කපල් එකක් කාවනම් කසාදි බන්දල ඔක්කොම කරලා ලස්සනනේ මේ නිකන් යන්තම් නෙමෙයි හොඳට වැඩේ කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ අපි කතා බහේ අන්තිමට මින් ඉන්නේ නුවන්ත මේ පුංචි කපු මහත්තයෝ. මේ පෝරු උඩදී කලන්ත දානවා කියලා මං අහලා තියෙනවා. සහ මේ හරි වෙලාවට බැස්සු වෙන නැත්නම් ප්‍රශ්නයක් කියලාත් අහලා තියෙනවා. සහ ඒත් එක මේ අර පොල් ගෙඩිය බින්දිද්දී පොල් ගෙඩිය බින්දන පැත්ත අනුව හම්බු වෙන්නේ දරුවා කාන්තාද විරිබිඳ කියන්න පුළුවන් මේ මගුල කොච්චර කල් තියෙනවද කියන්න පුළුවන් කියලා විවිධාකාර කතා තියෙනවානේ. දැන් මං අහලා තියෙනවා ඔයා ඔයාට දෙන උත්තරත් මං ආසයි ප්‍රේක්ෂකාගාර ඒකත් දැනගන්නවට මේ ඇත්තටම මෙහෙම කියන කතා ඇත්තද මෙහෙම දේවල් තියෙනවද මේකේ බර මොකද්ද මේක එදා ඉඳන් එන මොකද්ද මේ ඇත්තටම මේක පැහැදිලි කරන්න අපිට අයියා උතන වෙන්න මෙන්න මෙහෙමයි හරිද මම දන්නා පමණින් මේ නූතන සමාජයේ අෂ්ටක කියලා අෂ්ටක අහලා එහෙම කලන්තේ දාලා වැටෙන්නේ නැහැ. උතන පොඩි විද්‍යාත්මක කාරණාවක් තියෙන සබ් ප්‍රැක්ටිකල් කාරණාවක් උතන තියෙන්නේ මෙන්න මේමයි. කලන්තේ දාන්නේ නැහැ නැත්තේ නෑයි දානවා හරිද? උත්තරේ තමයි මෙන්න මේක හරිද? දැන් සාමාන්‍යයෙන් අයියේ බ්‍රයිට් කෙනෙක් ගත්තොත් රෑ 11 ඉඳන් ඇඳගෙනනේ යන්න එපේ. දැන් හෙට වෙඩින් එක නම් අද රෑ 11 ඉඳන් ඇඳගෙන. ඔයා හිතන්නේ 11ට අඳින්න යන්න ඒ ළමයා 8 9ටවත් යන්න එපේ. සැලොන් එකට නින්දක් එපේ අයියේ. දැන් 9ට යන්න ඒ ළමයාට 6ට නිදාගත්තොත් නිදාගන්න පුළුවන්ද? බෑනේ ළමයා ඉන්නේ දැන් ගෙදරින් ස්ට්‍රෙස් යනවා මම හෙට ඔය ස්ට්‍රෙස් එකත් එක නින්ද යන්නේ. ඒ කියන්නේ අර දවස ඉඳන් ඒ නැගිටගත්ත පාර තමයි ඒ යන්නේ. එතකොට සැලොන් එකටත් ගිහිල්ලා අර මේකප් දාගෙන ඇඳුම් ඇඳගෙන තද කරගෙන ඒ ඔක්කොම කරලත් එතනත් නිදි කිරි කිර වගේ ඉඳලා සමහර කාට යනවා අපි ෂූට් එකට උදේ පාන්දර. ඔතනත් ගිහිල්ලා අයියේ මාර ෆෙඩ් අප්. හරිද? හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් හම්බුනොත් ඒ කපල් එකෙන් අයියේ උපරිම වැඩේ ගන්නවා. ඒ කියන්නේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියන්නේ. ඉතින් අර එහෙමත් අරගෙන අටට හිතන්නකො 10ට විතර පෝරුවකට නගිද්දී අර ඔක්කොම ටික කරලා කාලත් නැතුව ඉඳියොත් අයියේ කලන්තේ දානවනේ. හරිද? හිතන්නකො දැන් මටත් ඔහොම කාරණාවක් වුණා ජීවිතේ ෆස්ට් ටයිම්. අදර වුණා. ඉතින් අර වටේ හිටපු මිනිස්සු අර අමුතු අයියෝ බලන්නකො. මට ඇහෙනවා දැන් කතාන්දර මේ බලන්නකො. කොහොමද මේ මොන මෙහෙමයි කියලා. ඉතින් මම ඒක අනිත් පැත්තට ක්ලියර් කරයි නූතන සමාජයේ මෙන්න මෙහෙමයි අයියේ. අවුරුදු 2500ක් ඉඳන් මේ කතා කරපු දේවල් අෂ්ටක ශ්ලෝක අයියේ ඕක ඔහොම ඔයා අහන්නත් මම මේ කාරණා දැනගෙන ඉන්නත් ඒ කාලේ අනිවාර්යෙන් දෙයක් තියෙන්නේ නැතිනේ. නැත්තේ නෑනේ. අපි සංස්කෘතියක් නෙමේක. ඒක සංස්කෘතියයි ප්‍රබලයි. රාවණා කියලානේ අපි එන්නේ. ඔහොමනේ එන්නේ කතන්දර ටික. ඕක නැති වෙන්න බෑනේ. රජ්ජුරුවන්ගේ කතන්දර ටිකක් තියෙනවා. අයියේ ඒක ඒ කාලේ තියෙන්නේ නැති. ඉතින් අර ඕක කට වචනෙන් පැවතගෙන ඇවිල්ලා අයියේ මේ කතා කරන දේවල් ටිකෙන් අනුව මට ඔයාට කියන්න බෑ මම මේ කතා කරන 100%ක් දේවල් හරි නිසා කලන්තේ දාන්න පුළුවන් කියලා. ඒක තමයි විදිය. හැබැයි මට කියන්න පුළුවන් කාරණාවක් තමයි අර ගෑනු ළමයෙක් නිින්දක්වත් නැතුව කන්නේ බොන්නේ නැතුව අර වගේ පාන්දර ඉඳන් හිටියොත් ඒ ළමයා අනිවාර්යෙන් පොරුඩා හිටන්නකො විනාඩි 40ක් විතර හිටන් ඉන්නේ නැද්දි කලන්තේ දානවනේ අනිවාර්යෙන්ම. ඉතින් ඕකත් නැති වෙන තමයි අර මං විහිළු කරලා ලයිව් කරගන්නේ කපල් එක පොඩ ලයිව් කරගන්නේ මං විහිළුවක් දෙයක් කරා මේ මිනිස්සේ ලයිව් අර මූණෙන් එන එක්ස්ප්‍රෙෂන්ස් ටික hina වෙලා ඉඳියම කලන්තයක් එන්නේ නැහැ ඉතින්. අර ඔයාගේ උත්තරේ තමයි ඕක කලන්තේ දානවා. හැබැයි අර අෂ්ටක කියන කාරණාව මත නම් නෙමෙයි. ඔන්න ඔය කියන කාරණා විද්‍යාත්මක කාරණාව තමයි අයියෝ ඕක. රයිට්. ඒක පැහැදිලි. දැන් මේ ඒකත් එක්ක සාමාන්‍යයෙන් ෆොටෝග්‍රැෆර් ගැන කතාවක් ආවනේ. දැන් මම මේක මැද්දෙන් අහන්න ඕන ප්‍රශ්නය මේ අන්තිමේ යාම මම මේ අහන්න හදන්නේ. සාමාන්‍ය මේ චාරිත්‍ර ඉෂ්ට කරන කෙනායි ෆොටෝග්‍රැෆර් කියන්නේ ඇතැම් තැන්වල අපි දකිනවා ණය මුගටියයි වගේ. මේ ෆොටෝග්‍රැෆර්ට ඕනේ ෆොටෝ එක ගන්න විදිහක් නැහැ. චාරිත්‍ර ඉෂ්ට කරන කෙනා මැද්දෙන් එනවා. චාරිත්‍ර කරන කෙනාට චාරිත්‍ර ටික කරන්න විදිහක් නැහැ. ෆොටෝග්‍රැෆර් මැද්දෙන් එනවා. ඕක මෙහෙම නවත්තන්න මේ සාමාන්‍යයෙන් ලොකු ගැටුමක් තියෙන තැන. අයියෝ ඕක සුන්දර වූ තැනක් හරිද වෙඩින් වල තියෙන. මේ ඕක වෙන්නේ අයියේ ඒ කම්බිනේෂන් එකේ අන්ඩර්ස්ටෑන්ඩින් එක නැති වුණාම. දැන් අපි ඕනම දෙයක් මුලින්ම හම්බුනාම පොඩි චැට් එකක් දාලා පොඩක් බොන්ඩයක් ඇති කරගන්නවනේ. ඕක දැන් මට නැහැ. මුල් කාලේ තිබ්බයි. ෆොටෝග්‍රැෆර්ස්ලා අලුත්
ආවම පොඩ්ඩක් කතා කරනවා මේ බලනවාද මේත් මෙහෙමයි ඉතින් මම පොඩ්ඩක් කතා කරන කොහෙද ඔයගොල්ලෝ දැකලා ති බොරුවට හරි යනවා දැකලා තියෙනවා මේමයි කියලා මම අර පොඩ්ඩක් කම්බයින් වෙන පොඩි විහිළුවක් කරාම එතකොට අයියේ මම දැන් පෝරුවේ මැද්ද ගෙටියත් අයින් වෙන්න කියලා කියන්නේ මචං පොඩ්ඩක් අයින් වෙන අර එහෙම කියන තැනට අයියේ හදාගන්න පුළුවන් හැමෝත් එක්කම අර බොන්ඩ් එක හදාගන්න කාරණාව තමයි තියෙන්නේ නූතන සමාජයේ මට හරි සුන්දරයි මේ ලංකාවේ ඉන්න මං හිතන්නේ টොප් ලෙවල් ඉන්න මම බය නැතුව කියනවා টොප් ලෙවල් ඉන්න ගොඩක් අය දැන් මාව දන්නවා ඉතින් මේ මොනිසු හරි කැමති මම එනවනම් මේ වැඩේ වෙන විදිය දන්නවනේ සහ අයියේ අර මම හැරෙද්දි එයා දන්නවා මගේ මූවමන්ට් එක කපල් එකේ මූවමන්ට් එක ගහන්න ඕන තැන මොකද්ද කියලා එතකොට මේ කම්බිනේෂන් එක හැදුනමයි කපල් එකටත් ලේසි අර කවදාවත් මට කියන්නේ නැහැ ඔයා අයින් වෙන්න එහෙම කියන්නේ ඔයා ඔයාගේ වැඩේ කරගෙන යන්න අපි මේක මෙහෙම වෙන්නම් කියලා ඉතින් අර ඕක ගොඩක් මෙන්නේ අර රාමුවක ඇතුළේ හිර වෙච්ච ෆොටෝග්‍රැෆර් කෙනෙක් આવොත් තමයි ඕක වෙන්නේ. ඇයි? ඉස්සරහින් නම් ෆොටෝ එක ගහන්න ඕනේ. මේක මෙහෙම බෑ. එහෙම නෑ. දැන් ඉන්න නූතන ඉන්න අය හරි සුන්දරයි. එයාගේ ලක්ෂණ ඇන්ගලස් ටිකක් තියෙනවා. ඉතින් වැඩේ යනවා. ඉතින් සුන්දර විදියට ජෙල්ලලා වැඩේ කරා යනවා. රයිට්. කතාබහ අපි අන්තිම මොහොතේ ඉන්නේ. මේ අන්තිම මොහොතේ ඉන්නකොට නුවන්ත පුංචික මහත්තයා මේ පටන් ගත්ත තැන කිව්වා පටන් ගත්ත පළවෙනි වෙඩින් එකට ගියේ මොකේද? අයියේ මම ගියේ අපේ ගෙවල් පානදුර ඒරියා එකේ තියෙනවා රමාඩියා කියලා හොටෙල් එක රන්මල්. ඒකේ තමයි අෂ්ට කියන්නේ ගියේ. නැත්තම් මුලින්ම වෙස් නටන්න ගත්තේ අය ගංගාධාර කියලා හොටෙල් එකක් තියෙන පොඩි හොටෙල් එකක්. මම අදටත් ඒකට යනවා කනවා බොනවා අදටත් ඒ ගරුත්වයේ තියෙනවා. මොකද මම නැග්ගේ එතනින්. ඒක නැගිටිනේ එතනින්. රමාඩියා හොටෙල් එකේ තමයි පළවෙනි අෂ්ටක ගායනාවට ගියේ. ඒක තමයි සුන්දර වද්දකීම. ඒකට ගියේ බස් එකේද නැත්නම් අයියේ බස් එකේ තමයි ගියේ අයියේ. මට මුලින්ම නෑ බස් එකේ නෙමෙයි මට ඒතර බයික් එකක් තිබ්බයි අපේ තාත්තලාට. රයිට්. මම අයියේ මේ මට දුක්ඛිත කතාවක් නෑ හරිද? මොකද අපේ තාත්තා රට නිසා අපේ තාත්තා කොරියන් ඉඳියේ. ඉල්ලන දේවල් ටික දුන්නා අයියේ. ටැබ් එක දෝනේද මට මොනවාද ඕනේ වොච් එකක් ඕන වොච් එක අරන් දුන්නා. තාත්තා මට එහෙම ලයිෆ් එකක් දුන්නා අයියේ. උතන මං හරි ලස්සන කතාවක් තියෙන එක මං අයියට අන්තිමට කියන්න. එතකොට අයියේ තාත්තා මට කවදාවත් දුකක් දුන්නේ නෑ. තාත්තා රට ඉඳලා එයා දුක් විඳලා මහන්සි වෙලා ඉතින් අර එයාට මං කරපු ශේෂ්ත්‍ර පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මම මෙච්චර මේ හම්බ කරලා මේ ගෙදරින් එකම කොල්ලද නෑ මයි මල්ලේ ඉන්නේ. හරිද මේ ඔච්චර මෙච්චර මේ උගන්වන්නේ මේ අෂ්ටක කියන්න ඕක කරන්නද නටන්නද පෙර ගන්නද කියලා තැන තිබ්බා ගෙදරින්. ඉතින් අර මට උවමනාව තිබ්බා අයියේ තිබ්බ නිසා මම මේකට ආවා. එතකොට තාත්තා මට බයික් එකක් අරන් දීලා තිබ්බා. ඕක XCD බයික් එකක් ඒ කාලේ තිබ්බ බයික් එකක්. ඕකේ තමයි අයියේ ගියේ. මට මතකයි පළවෙනි දවසේ වැස්ස අයියේ. හරිද? අෂ්ටක කිට් එකයි අර කෝට් එකයි අෂ්ටක කිට් එකයි බෙර ඔය අෂ්ටක කිට් එකයි හෙප්පුවයි කෙන්ඩියයි අරගෙන මං බයික් එකේ තමයි ගියේ තෙමීගෙන මේ ඉතින් මට හොඳට ඒක අමතක වෙන්නේ නැහැ අදටත් ගෙදර ඉඳන් කිලෝමීටර් 2ක් විතර යන්න ඕනේ ගිහිල්ලා එතන වැඩේ කරා ඉතින් සුන්දර වැඩක් මට ඒ අර මහන්සියේ ගමන නැතුව කවදර හිතුණා අයියේ මම මේක මෙහෙම නෑ මොකද මම ශේෂ්ත්‍ර දෙකල් තියෙනවා අයියේ අෂ්ටක කියන මිනිස්සු වෙනවා වෙසල් වලින් ඇවිල්ලා ඒ ලෙවල් එකේ අයියේ මේක තිබ්බ එකක් අදටත් තියෙනවා අදටත් තියෙන ඉතින් මට කවදර එතනට යන්න උනා දෙක පිටින් අද මගේම දේවල් වලින් අයියේ මට වාහනයක් තියෙනවා මට ගියක් තියෙනවා මේ ලස්සන අෂ්ටක ෆීල්ඩ් එකෙන් වෙඩින් ෆීල්ඩ් එකෙන් ඉතින් අර ඒ ගත්ත දේ මම අද සතුටින් වාහනේ අදත් වාහනේ ආවේ ඉතින් වැස්සේ වුණත් මට අදත් එද්දි මතක් වුණා මම මේ යන්නේ අයියේ මගේ ඇත්තට මේ දෙවෙනි සම්මුඛ වීම හරිද මේක මෙතනට මං හිතපු නැති ගමනක් මේ ආවේ මේ පුටුවක් අද වාඩිලා අයියෝත් එක මම මෙහෙම කතා කරන කියන මගේ ජීවිතේ තිබ්බ තව ඩ්‍රීම් එකක් හරිද ඉතින් මට අද වැස්සෙත් හයිවේ එකේදී මතක් වුණා මම සතුරු පුද්ගලෙක් නේ අද මම පිටිපස්සට බලද්දි ලොකු කතාවක් තියෙනවා පුද්ගලෙක් අයියේ මම අද මේ ඉන්න තැන මම අද යන්නෙත් මෙහෙම තව දෙයකට මිනිස්සු ආදරය කරන තැන ඉතින් මම මෙතනට ආවේ ලොකු ගමනක් ඇතුව මම මේ අයියට පොඩි කතාවක් කියන්නම් අර තාත්තගේ කතාවයි මම මේ අෂ්ට කියන කතාවයි සෙට් වෙන තැන මං අයියේ අෂ්ට කියන්න මට ඕනි කියලා තවත් හිතුනේ මම මේ වැඩේ කරද්දි මං කිව්වා අයියට මගෙත් එක අෂ්ට කියන ගොඩක් කට්ටිය හිටියා කියලා මේ වැඩේ පටන් ගත්තේ මම අෂ්ට කියන්නේ නැහැ මම නටනවානේ ඒතර මේ වැඩේ අෂ්ට කියන කෙනෙක් හිටියා කීප දෙනෙක් හිටියා ඒකෙන් එක්කෙනෙක් අයියේ මම ජීවිතේ මාර භක්තියෙන් හිටපු මිනිස්සෙක් හරිද එතකොට මිනිස්සු කැමති මේක මට ඒ අයගෙන්ම තීරණකම මම නම ගම් කියන්නේ නැහැ හැබැයි මේක මට හිතේ කැකරන දෙයක් මේක ෆස්ට් ටයිම් මම කියන්නේ මේ මාධ්‍යයකට මේ මගේ ජීවිතේ අර මිනිස්සු අත යට ඉන්නවනම් හරි කැමති නෑයි අත යට ඉන්නවනම් හරි කැමති නෑ අපි පොඩ්ඩක් ඒ අත යටින් පොඩ්ඩක් උඩට ඇවිල්ලා කකුල් දෙකෙන් නැගිට ගන්නකොට සමහර මිනිස්සු කැමති නෑයි ඉතින් ඒ අයියාගේ වීඩියෝස් ඇත්තටම ඒ අයියාගේ වීඩියෝස් කපල් වලට පෙන්නලා මම මගේ බුකින් එක ගන්නවා අයියේ එතකොට මම යන්නේ වෙස් නටන්න හැබැයි එයා තමයි අෂ්ටකේ ඉතින් අර මම අෂ්ට කියන්න ගත්තම අයියේ එයා හිතුවා මම ආයෙත් එයාගේ වීඩියෝස් පෙන්න මම මෙහෙම තැනකට එනවා කියලා ඉතින් එයා වැරදි අන්ඩර්ස්ටෑන්ඩින් එක ගත්තා මේ වීඩියෝ එක බලනවා නම් එයා අදටත් වැරදි අන්ඩර්ස්ටෑන්ඩින් එකක ඉන්නේ මම එහෙම කරේ නෑ කවදාවත් රයිට් මම ඒක වීඩියෝ පෙන්න අෂ්ටක කියන්න මම එයා කිව්වේ එහෙම හැබැයි මට එයාව මාකට් කරලා ඔයා වැඩ අන්න හරි එතකොට මට එයා දීපු වචන ගොඩක් තිබ්බයි ඒක මට මෙතන කියන්න බෑ හරි සංවේදීන අවස්ථාවක් එයා ඒ දීපු වචන ටික තාමත් හදවතේ තියෙනවා ඒ වචන හින්දායි මම කවදාද හිතුවා මේක මෙතනට එන්න ඕනේ කියලා අද අයියේ සාමාන්‍යයෙන් මම ලංකාවේ වැඩිම මුදලක් ගන්න අෂ්ටක වේදියා කියලා මම හිතනවා කියන්නේ ලංකාවේ වැඩියෙන්ම ගාණක් අරගෙන අෂ්ටක වේදි මම මේ ළඟදී මේ 17 වෙනිදා යනවා පොළොන්නරුවේ අරලියකට අෂ්ටක කියන්නේ විතරක් ලොකු බජට් එකක් අයියේ මාව ට්‍රාන්ස්පෝර්ට් දීලා මිනිස්සු
එච්චන්ට ගෙන්න්න ගන්න තැන්ටයි ම මේක හැදවා මගේම මහන්සෙන් හතව මගේම නමක් මට තියෙනවා මුල අයිකන එක හැම මදන්න ද මගේ ජීත තින්නවයි අයිකන් ඇතරම බන්දන්න මෙක්කන හරිදි කියලා වස්ති අනුස්කය මාර චරිතයක් හරිද මට හම්බෙලා දින ජීවිතය තුන් පාරක් හැබැයි කතා කරලා නෑ හැබැයි මංයාගේ වටපිට දැකලා තියෙන ඒ මනුසයයි හදුවනේ අයි නම් මෙලෝ වස්තිගෙන නම හිතන්නකො ලෝ වැඩක් නෑනේ අරම එයාම කියනයි මේක මේ අමු ගූ විදියට ගන්නවන් හැබැයි යා එකනැක් කරන්න මටත් අයි අර නූසර සිත්තම් කියනක මිනිස්සු අල්ල ගත්තා වැඩි හැබැයි අර පුංචිකප මහත්තයක අයිකන්න හැදුන අෂ්ට කියන්න ගත දවසිදන් එක අයිකන්නයක් වුණයි එකහරි ආදරනීය විදිර මං ඇදගත්ත ජීවිතයට ඉතින් අදඒක අයිකන්න එක මේන්ටෙන් කරනවා එවෙන කැපවෙන එවනෙන් වැඩ කරනවා එවෙන අධ්‍යනය කරනවා සහ මහන්සන මේ ඔක්කොම කරනවා ලොකු කතාවක් අපි හැමෝටම ජීවිතය දවසක අවසානය කතාබහ කරන්න තේද්දී අපි නැවතුනවා තැන ඉඳම් පිට පස්සල්ල බලද්දී අපිට තෙනවා ජීවිතය හැලහැප්පේ මැද්ද ආපු සාර්ථක ගමන එක තම දවසක මේ හරි සතුරෙන් කතා කරන්න තියෙන මේ වගේ කතාබහකට එකතු කර ගන්න තියෙන්නේ එහෙම තයක් තියෙන කෙනෙක් විතරයි මෙහම කතාබහකට අපි ගෙන්න්න ගන්න ඉතින් තැංකව පුංචිකප මහත්තය දැන් කතාබහ ඉවර කරන්න මේ ලැස්ස වෙන්නේ හැබැයි කතාබා මෙහෙම ඉවර කරන්න බෑ තැන් හර කවි අහලා සෝෂල් මීඩියාවල කවි දැකලා ඒවට ඇබ්බැහි වෙලා ඒදේවල් දිහැ බලා ඉඳලා ලයික් කල්ලා කමෙන්ට් කල්ලා ෂයා කල්ලා තියෙන අපිට සහ මේ බලාඉන්න අයට අද කවියක් ඇහුවෙන නැත්නන්නේ හද මේ ලස්සන ඒ අෂ්ටකත් එක්ක බැඳී චපේ දෙයක් ඇහුවෙන නම් ඒක මධ්‍යනවා කතා ඉවර කරන්න කලින් මේ පොඩි චාන්සයක් ගමු ඒ වෙනුවෙන් කවියකට නැත්නම් මන් දන්නේ කැමති දෙයක් අර ඉංග්‍රීසියෙන් කරපු පැහැදිලි කිරීම තියෙනවා ඕනෑම දෙයකට අය මෙම අපි කවියක් ගමු සුන්දර කවියක් තියෙනවා මමත් මේක මේ අෂ්ටක නූතනේ මං වගේම නැගියන කොල්ලෙකින්නවා ඉදුමින බණ්ඩාර කියලා මේ මං එයාගෙන් ඉගෙන ගත්ත කවියක් හරි ආදරණීය කවියක් ඒක ලස්සන කවියක් මගේ හිතට දැනෙච්ච කවියක්යි මං කිව්වා මම මේක ගන්නවා අනේ ඕන දෙයක් ගන්න ඒක එහෙම අය මේ ෆිල්ඩ් එක කියන්නේ එහෙම දෙයක් හරිද මට මේ දැන් තව ප්‍රශ්න හදන ඔයා දැන් ඉදුමින බණ්ඩාර කියන්නේ ඔයාගෙන් ෆිල්ඩ් එකේ දැන් එන කෙනෙක් අයියේ මං වගේම චරිතයක් මම මේ කියන්න කුහක නෑ අයියේ මොකද අදටත් මට මිස් වෙන වැඩ මං ඒ කොල්ලට යවනවා මචං ඔබ ඉන්නවද මෙදාට නෑ කියනවා ති සෝරි තමයිද ඒ මනුස්සයා මට එනවා අනේ දෙයියෝ මේමයි මේ මගේ වැඩක් තියෙනවා තරහ නැතු කුරුණෑගල අනේ දෙයියෝ මට මේ කතා කරන විලාසෙත් එක මම හරි ආදරේ හරිද ෆීල්ඩ් එකේ දින අනේ දෙයියෝ මේ මගේ වැඩක් තියෙනවා කරලා දෙන්න පුළුවන් ද මහත්තයෝ මෙහෙම කියලා අනේ මං ඉතින් වැඩ නෑ වැඩ ඉතින් අයියේ ඔතනදී ওই මනුස්සයා අපි එකතු වෙන්නේ ඔතනදී ඔය වගේම තව සුන්දර චරිතයක් ඉන්නවා හරිද ඉතින් අර ඉඳුමින කියන මගේ නම චරිතය තුනේ මිනිහාගේ ලස්සන කටහඬක් තියෙනවා මට වඩා හරි ලස්සන කටහඬක් තියෙනවා මං ඒකට මාර ආදරේ ඒ කටහඬට ඒ දෙයියෝ දීපු කටහඬක් මං ඒකට හරි ආදරේ මේ එයාගේ කවියක් හරිද කවිය අහලා කතා කරමු ගංගන තල මැද දිලෙන පුන් සඳ වටට ඇඳි සුදු උඩුවියන් රුවට දෙපලට සොඳුරු විලසට අඳුරු දුරු කර නාපහන් වටට වගුරැලි සතර කොනකදී පොරුවෙන් ඇති පුන් කලස් යුවතිපති හට වෙවැනි අස්නට දෙන්න හැම දෙවී යනී වරන් ඔහරි ලස්සන කවියක්යි ඒක හරි ලස්සන කවියක් ඒක විතර නෙමෙයි වාගෙන හැම කවියක්ම මේ දැන් අර නිශ්ශබ්ද වහන් ඉන්න තැන්ට පත් වෙනවානේ මේක තමයි වෙනස උනේ ඇත්තට මට දැනෙන වෙනස උනේ සාමාන්‍යයෙන් අෂ්ටක කියන වෙලාවට මොගල් පෝරුවේ ඒක අහන්නේ නැහැ තැනකට වෙලා එක්ක ෆොටෝ එකක් දෙකක් ගහගත්තා මාරු වෙනවා ඒක අහන්න දෙයක් තිබ්බේ නැහැ සමහර වෙලාවට ඇහුන්නේ නැහැ සමහර වෙලාවට එතන කරන්නේ මොකද්ද කියලා තේරුන්නේ නැහැ ඒ හින්දා ඒක අපේ ඇඟට පත්‍යං උනේ නැහැ ඔයාලට පුළුවන් වුණා ඒක පත්‍යං කරන්න ඔය විදියට කවි දෙක ඇහෙද්දී අර දුර ඉන්න කෙනා දුවලාවිලා බලන තත්ත්වයට ගෙනාවා ඉඳුමින බණ්ඩාර ගැනත් කිව්වා මේවා වෙන දේවල් මේ ෆීල්ඩ් එකේ සමහරලාවට මේ තමන්ගේ පිටිපස්සෙන් එන එකාව මේ කොහමද ටොක්ක කැල්ල පල්ලෙහෙන් දැන් තමයි try කරන්නේ හැබැයි ඒවා වෙනස් ඒ අයියේ මට වෙච්ච දේත් එක්ක මම කැමති නෑ අයියේ දැන් මම අපි මේ අයියේ හෙට ඉඳන් තව කොල්ලෙක් ඇවිල්ලා මේ ෆීල්ඩ් එකේ ප්ලේ කරනවා අයියේ අනිවාර්යෙන් එහෙම තමයි මේ විදිය දැන් මම මේ ප්ලේ කරනවා වගේ අයියේ මේ ප්ලේ ග්‍රවුන්ඩ් එකක් කියලා හිතන්නකෝ මේ මම දැන් පර්ෆෝමන්ස් රයිට් මේ මම ට්‍රෙන්ඩින් මම ඕකේ මේ වෙලාවේ මම පීක් හරි තව එක්කෙනෙක් එන්න පුළුවන් අයි ඒ මනුස්සයා එනකන් විතරයි මම මේක පීක් වෙන්නේ. ඔයාලට තේරෙනවද මම මේ කියන එක? ඒ මනුස්සයා පීක් වෙනකන් විතරයි මම මේ පීක් එක තියෙන්නේ. හැබැයි මට දැනෙච්ච කාරණාව තමයි අයියේ කවදාවත් මම වැටෙන්නේ නැහැ කියන දේ. මොකද දන්නවද? මිනිස්සු හරි ආදරය කරන කස්ටම් බේස් එකක් මට දැන් ඉන්නවා අයියේ. කවුරු හරි අලුත් කෙනෙක් ආවත් කවුරු මොනවා වුණත් මං දන්නවා දැන් මේක මට වටන්න අමාරුයි මම ඉන්නේ මෙන්න මෙතනක. ඒක අතිදක්ෂවරු අනේ විශ්වාසය. විශ්වාසයකයි. ඒක විශ්වාසයි.
හරි ඒතර ඒ විශ්වාසය මත ඇයි තව කොල්ලෙක් එද්දයි ඇයි අගේ කරන්න බැරි මේ මිනිස්සයානේ ඇයි එයා වැඩෙක් නනේ. ඔව් නැත්තම් අයි අපිට වඩා මේ මිනිස්සයා කටහඬ ලස්සන නම් මේ මිනිස්සයා දෙයක් දන්නවනම් ඇයි මට ඒක අගේ කරන්න බැරි මම එහෙම චරිතයක් නොවෙන් එහෙම එන්න ඕනේ නෑනේ ඔයාම කිව්වා මේ මම කුහක නෑ කියලා. එච්චර කුහක වෙන්න ඕනේ නෑ. ඉතින් අයියේ මේ වෙලාවේ ඔය ආපු එකත් එක්ක පොඩි තෑන්කින් පාට් එකක් ගන්නවා අයියේ මේ වෙලාවේ මට උදව් කරු මිනිස්සු ටිකක් ඉඳියා නම් වශයෙන් කියන්න ඕන එක මේ අෂ්ටක පටන් ගත්ත දවසේ ඉඳන් මේ වෙනකන් අදරත් මාත් එක්ක ඉන්නවා අපේ බුද්ධික අබේසිරිවර්ධන. එයාගෙන් තමයි මම මේක හරියටම ඉගෙන ගත්තේ මොකද්ද මේක වෙන්නේ එයාගේ කතා විලාසය සමහරක් වෙලාවට අයියේ එයා පෝරුවකට ආවම අයියේ මම පොඩි රෙකෝඩ් එකක් දාගන්නවා. හරි බලන්න. ඒක එයා පෝරුවේ රෙකෝඩ් එක දාලා පෝරුවෙන් පස්සේ රෙකෝඩ් එක අරන් ගෙදර ගිහලා අහනවා මොකද්ද මේකේ දැන් මොකද්ද මේකේ ලස්සන තැන්. ඒ කෙනෙක්යි අදරත් මාත් එක්ක ඉන්නවා ඊළඟට ශ්‍රේයන් අයියා ශ්‍රේයන් මදුසංක අරුණප්‍රිය. ඉතින් දන්නේ නැති දෙයක් ඕන දෙයක් අහනවා. ඒ වගේම අද මෙටන් තෙඩ්ඩිත් මං කතා කරලා විශ්ව රාජපක්ෂ ඔයා දන්නවා ඔයා දන්නවා ඇති විශ්ව අයියා වරයි මේ අයියේ මම මේ ඉන්ටර්වියු එකට යනවා මේ මට පොඩි ප්‍රශ්නයක් මොනවා හරි කෝල් එකක් දෙන්නම් කියලා ඉතින් අදටත් අයියේ විශ්ව අයියා කියන ජාම මගේ පිටිපස්සේ ඉන්නවා හෙවණැල්ලක් වගේ මල්ලි ඕන දෙයක් කියා ඊට පස්සේ කෝලිත අයියා අදරත් මාත් එක්ක උදව් කරන මනුස්සය ඉතින් ඔය චරිතය අයියේ සුන්දර වූ චරිතයක් අර ඉඳුමින නම ආවේ අයියේ මං ආදරය කරන චරිතයක් ඒ අර මගේ හිතේ ඉන්න මම නැති වුණොත් කවදා හරි දවසක ඒ කියන්නේ මම නැති වුණොත් කියන්නේ මේ ෆීල්ඩ් එකේ මම වෙඩින් එකකට නැති වුණොත් මට අර මිනිස්සු ටිකක් නැත්තම් රෙකමන්ඩ් කරන්න පුළුවන්. යන්න පුළුවන් එකෙක් තමයි ඒ මේ සමාජයේ තව ඉන්නවා අයියේ මට නම් ගම් මතක නෑ තව ගම්පහ පැත්තේ අයියේ කෙනෙක් ඉන්නවා වයසින් වැඩි මල් කොණ්ඩේ පොඩ්ඩක් බඳලා සුපිරි චරිතයක් අයියේ මේක මට බය නෑ අයියේ මේ ෆීල්ඩ් එක කවදාද තැනක හොඳ තැනකට යනවා ඒ කියන්නේ මේ අෂ්ට කියන එක මිනිස්සු තව ටිකක් මේක ඉස්සරහට හරි ආදරෙන් වැළඳ ගන්නවා අයියේ සුන්දර වූ චරිත ටිකක් මේකේ ඉන්න නිසා ඔයාට හම්බෙයි ඉස්සරහට අනිවාර්යෙන්. ඒ චරිත ටික මේ අපිට හම්බෙයි. මට හම්බ වෙනවා කියන ඔබට හම්බ වෙනවා. මේ චරිත ගොඩක් අපිට නම් කරලා තියෙන්නේ. අපි බලමු මේ දනට එන කෙනා කවුද කියලා. ඊළඟට ඔය පුටුව කාට වෙන් වේද කියලා අපි බලාගෙන ඉමු. නුවන්ත thank you. එකක් අපේ සම්ප්‍රදාය අලුත් කළාට. සම්ප්‍රදාය රැකගෙන සම්ප්‍රදාය අලුත් කළාට. සහ අර එපා වෙච්ච අපි කවුරුත් බලන්න අකමැති වෙච්ච අපේ දේවල් ටික අපිට අවසරයක් බලන්න කියන තැනට ගෙනාවට. ඔයාගේ කතාව දිගහැරියට බොහොම ස්තුතියි. ඒ කතාව ඇතුලේ ඔයා අවංක වුණාට බොහොම ස්තුතියි. ඔයා අවංක වෙලා කියන් තියෙන දේවල් ටික බොහොම අමුයෙන් කිව්වට බොහොම ස්තුතියි. අපි අලිත් දවසක හම්බ වෙනවා. ඒ හම්බෙන් දවසේ ඔයා ඔතන නෙමෙයි ඉන්න විතර වෙන තැනක ඉඳීවි. ඒ කතාව බහෙදී අපි කතා කරමු. අද ඉඳන් එදා දවස් වෙනකන් කතාව. ඉතින් එහෙනම් කතාව නිමා කරන්න හදන්නේ අවසාන වශයෙන් මොන හරි කියන්න තියෙනවනේ මේ වගේ වෙලාව. thank you මේ පුටුව මට හදලා දුන්නට අයියේ මම දන්නේ නැහැ ඔයාලගේ ටීම් එක කවුද කියලා. හැබැයි දුහවිල කියන නම මට ඈඳුනේ මගේ Facebook එකෙන් ආපු මැසේජ් එකක් එක්ක මල්ලි අපි කැමති ඔත් එක්ක කතා කරන්න කැමතිද මේ වගේ වැඩකට මම ඇයි බැලුවා මම දන්නේ නැහැනේ මොකද්ද කතන්දරේ කියලා. මම පොඩ්ඩක් channel එක හරි මොකක් හරි එවන්න කියලා මම කිව්වම හොඳයි වැඩේ හරිද. ඉතින් දෙවෙනි කිව්වේ මම ඊට කලින් එකක් කරා ඒක මගේ යාළුවෙක් කරා ආපු ආරාධනාවකට මේ කවුරුත්ම දන්නේ නැති පිරිසක් එක මේ කරපු ෆස්ට් ටයිම් ඇත්තරම thank you අයියේ මේක තමයි මේ සමාජයට ඕනේ. මොකද මං වගේ අයියේ මිනිස්සු ටිකක් ගොඩක් ඉන්නවා එළියේ. ඒ මිනිස්සුන් එළියට ගන්න ඕනේ අයියේ. මේක නැත්තම් හරි අමාරුයි මේ වැඩේ කරගෙන යන්නනේ. ඉතින් අර අපි සමහරක් වෙලාවට උදාහරණයක් විදිහට දකින්න අර රන් පදක්කම ගත්ත මිනිස්සයාට අයියේ එයාපෝට් එකේදී කවුරුත් නැහනේ. නිකන් ඉන්නේ තනි කැමරාවක් අල්ලගෙන. හැබැයි මේ මොන හරි සෝෂල් මීඩියා එකේ මොන හරි නිකන් වෙන්නම කෑල්ලක් වයිරල් ගියෙත් එතන ඉන්නවා අයියේ හද්ද සෙට් එකක්. මේ නූතන සමාජය බලන්නකෝ ඔයා නිවුස් එකක් ගත්තත් කොහොමද කියලා. මං කියන්නේ අයියේ ඔයාලා මේ කරන වැඩේ මරු. ඒක දිගටම කරගෙන යන්න. සහ අපි හරි ආසයි මේ වගේ වැඩවලට අයියේ. මොකද මේ හිතේ තියෙන දේක් එළියට දාගන්න පුළුවන් තැනක්නේ ලෝකෙට. අපිට අයියේ අපි කැමරාවක් කරන් සෙල්ෆි වීඩියෝ එකක් කරන් කරනවා වගේ නෙමෙයි. මේක හරි සුන්දරව කතාබහක් අයියේ. සුන්දරව සම්මුඛ වීමක්. ඉතින් thank you දූවිලි thank you ඔයාලා හොඳ වැඩක් මේ කරන්නේ. මම ඔයාලගේ වීඩියෝස් කලින් ටිකක් බැලුවා. එන්න කලින් ඇත්තරම එන්න කලින් බැලුවා. මොකද්ද මේ තැන කියලා. ඉතින් thank you ඔයාලගේ මේ concept එක මරු මේක තමයි ඉස්සරහට ඕනේ. අපි දිගටම යන් වැඩ ටිකක් ලස්සන වැඩ ටිකක් සුන්දර චරිතයක් ඔයාලට සම්මුඛ වෙයි ඉස්සරහට. අනිවාර්යෙන්. එහෙනම් අයිබෝ ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. යලිත් දවසකදී අපි හම්බෙමු. ජීවිතේ දුහුවිලි ගසා දමලා උඩට නගින්න කැමති මිනිස්සු ඉන්නවනම් සහ ජීවිතේ වෙනස් කරන මිනිස්සු ඉන්නවනම් අපි හැමදාම දකින රාමුවෙන් එහාට පැනපු මිනිස්සෙක් ඉන්නවනම් එයාට මේ සීට් එක තියෙනවා. ඔයාට පුළුවන් අපිට කතා බහ කරන්න අපේ නම්බර්ස් අද දවසේ මේ තිරේ යටින් දිස්සේවි කතා බහ කරන්න එන්න මේ පුටුවේ ඔයත් එක්ක සම්මුඛ වෙන්න අපි ලෑස්තියෙන් ඉන්නවා. ජීවිතේ අලුත් වෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ අලුත් වීම ගැන කතා කරන්න ඕනේ අලුත් වීම වෙනුවෙන් බලාපොරොත්තු තියාගන්න ඕනේ අලුත් වීම වෙනුවෙන් සූදානම් වෙන්න ඕනේ. හැබැයි අලුත් වීම වෙනුවෙන් වැඩ කළේ නැත්නම් වැඩක් නැහැ. අපි අලුත් වීම වෙනුවෙන් වැඩ කරමු. එළෙත් දවසක මෙහෙම කතාවකින් අපි හම්බ වෙනවා. එතෙක් ඔබට ජය වේවා.